පුතේ අපි අද බලමු මේ පෘෂ්ටිකාර්ති පාඩම කෙටියෙන් මතක් කරගන්න. හරි. හොඳට අහන් ඉන්න ඕනේ. රයිට්. ඔක්කොම මතක් කරන හොඳට අහන් ඉන්න. කෙටි කාලය ඇතුළත විභාගයට ගාණක් આવොත් එහෙනම් හදාගෙන ඉතින් මම මේ කියනවා. හරි. හොඳට අහන් ඉන්න. හරිද? රයිට්. ඉස්සල්ලාම වටහා ගන්න ඕනේ පෘෂ්ටිකාර්තිය සංසිද්ධිය පෘෂ්ටිකාර්ති ප්‍රවාදේ බිහිුනේ කොහොමද කියලා. මිනිස්සු දැක්කා දැන් මේ වගේ මොනවා හරි මෙහෙම මේ අපි හිතමු මේ වගේ වැලි ටැංකියක් තියෙනවා. මේක තියෙන අඹරාගත්ත වැලි. හීනි වැලි වගේක් තියෙනවා. හරිද? ඒ හීනි වැලිය අපි මෙහෙම ටැප් එකක් දාලා ඉවර වෙලා නේද? ටැප් එක කරා මැරලි වරලා ගන්නවා වැලි බාල්දියක් කොහොම කරලා. මැරපුවා වැලි වැටෙනවා පල්ලෙහාට. හරිද? කළා වැලි කරාමේ වහනවා. වහපුවාම වැලි වැටලා පල්ලෙහා වැලි මෙහෙම බිඳුවක් එල්ලෙන්නේ නැහනේ. එහෙම බිඳුවක් එල්ලෙන්නේ නැහැ. හරි? ඒ වුණාට මේ කියන ටැංකියේ වතුර නම් තියෙන්නේ මේක ටැප් එකක් නම් පුතා වතුර වීදුරක් අරන් කරාමේ වහපුවාම පල්ලෙහා බිඳුවක් වම එල්ලෙනවා. වැලි බිඳුවක් එල්ලෙන්නේ නැහැ. හැබැයි ජල බිඳුවක් එල්ලෙනවා. ප්‍රශ්නයක්. හරිද? තව ජලය අරන් උඩට විසි කරපුවාම ඒවා බෝල හැදෙනවා. මෙහෙම ජල බෝල හැදෙනවා. බෝල හැදෙනවා. හැබැයි දූවිලි වැලි උඩ විසි කරාට එහෙම බෝල හැදෙන්නේ නැහැ. ප්‍රශ්නයක් වුණා. හරිද? තව ගත්තොත් අපිට තේරෙනවා තව කාරණා. මේ බලන්න. මේ වගේ පෘෂ්ඨයක් මත මොනවා හරි ජලය වගේ පෘෂ්ඨයක් මත නිදහස් පෘෂ්ඨයක් මත අර සමහර සත්තු රියලිස්ට් අනු කියන්නේ සමහර සත්තු ඉන්නවා. උන් කකුල් වලින් ඇවිදිනවා. ඒ කියන්නේ මෙහෙම ජල පෘෂ්ඨයේ යම් ප්‍රමාණයක් ගිරලා ඇවිදිනවා නෙමෙයි ඈ. මොකද ගිලුනොත් රවුම් කරපුවාම තේරෙනවානේ කිසියම් ජල පරිමාණ විස්ථාපන වෙලා කියලා. ඒතර මෙයාම ආකිමිඩිස් බලය ක්‍රියා කරනවානේ. දැන් මේක එහෙම නෙමෙයි. මෙයා රවුම් කරාට විස්ථාපිත තරල පරිමාණ ඉතාමත් මාඩුයි. කකුල් දෙකේ චුට්ටයිනේ ඉබිලා වගේ තියෙන. හරි. එහෙම දැන් නෑ වගේ. නමුත් මෙයා ජල පෘෂ්ඨයේම ඇවිදිනවා. දැන් මාර ප්‍රශ්නයක් නේ මොනවද? ජල බිඳුවක් වගේ පිහිටනවා. මේ ජල බෝල හැදෙනවා. සත්තු ඇවිදිනවා. තව ඕන්නම් මේ වගේ ජලයේ මත පුළුවන් ඉදිකට්ටක් හිමීට පා කරන්න. පා කරන ආකාරයෙන් මම පන්දර ගියා දෙනවා. නමුත් නිකන් ඉදිකට්ටක් පුළුවන් පා කරන්න. ඉදිකට්ටක් කියන වාණේනේ. වාණේ ඝනත්වය වැඩි ජලයට වඩා. ඒ නිසා ජලයේ මත ඉදිකට්ටක් පා වුණොත් ප්‍රශ්නයක් නේ. හොයනවා කොහොමද පාවෙන්නේ කියලා. සද්ධායක් ඒත් පායනවා. ප්‍රශ්න. ඔය ප්‍රශ්නනේ. ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් මෙයාලට හම්බුණා. මොකද්ද? ජල බිඳු එල්ලෙනවා. ජලය බෝල වෙනවා. තව ඔන්න මේ නෙළුම් කොලයක් මතර මෙහෙම ජලයේ ස්වල්පයක් දැම්මහම හැදෙනවා බෝලේ වගේ කොහොම. ඔය තමයි ප්‍රශ්න ටික. හරිද? මෙන්න මේ ප්‍රශ්න ටික මතුවුණායින් පස්සේ මේ ප්‍රශ්න ලියා ගන්න හදාගත්ත ප්‍රවාදයක් තමයි මේ පුෂ්ටිකාර්ති ප්‍රවාදය කියලා කියන්නේ. මෙයාලා බැලුවා මේ පුෂ්ටිකාර්ති ප්‍රවාදය විග්‍රහ කරන ක්‍රමයක්. හරිද? මෙයාලට හම්බෙච්ච පුතා ලේසිම ක්‍රමය තමයි මොකද්ද? උපකල්පනයක් කරනවා මේ නිදහස් පෘෂ්ඨ තෙල් හරි ජලය හරි මර්කරි ඕන එකක්. මේ වගේ නිදහස් පෘෂ්ඨවල ස්වභාවයක් කොහොමද? උපකල්පනය කරා නිදහස් පෘෂ්ඨ ඇදිච්ච හමක් සේ ක්‍රියාත්මක වේ කියලා. ඇදුණු හමක් පටලයක් සිවියක් රෙද්දක් සේ ක්‍රියාත්මක වේ කියලා උපකල්පනය කරා. එහෙම උපකල්පනය කරපුවාම මෙයාලා දැක්කා සත්තු ඇවිදින ඒවා, ජල බිඳු එල්ලෙන ඒවා, ජලයේ බෝල වෙන ඒවා, නෙළුම් කොළේ මත ජල බිඳුව මෙහෙම පිහිටන ඒවා. ඔය සියල්ල පුළුවන් විග්‍රහ කරගන්න. ඒ නිසා පෘෂ්ඨිකාර්තියේ පළවෙනි උපකල්පනය මොකද්ද? නිදහස් තරල පෘෂ්ඨ ඇදිච්ච හමක් සේ ක්‍රියාත්මක වේ. හරි නේද? ඔන්න ඔක තමයි උපකල්පනේ. රයිට් දැන් හරි. ඊට පස්සේ චාලකවාදී මගින් විග්‍රහ කරනවා කොහොමද මේ නිදහස් පෘෂ්ඨ ඇදිච්ච හමක් සේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔයාලා මොනවාක්වත් ලියා ගන්න ඕන නෑ පුතා. මම මේ කියන ටික හොම අහන් ඉන්න. විභාගයට කලින් දවසේ නිකන් ඉක්මනින් බලන්න මේක. ඔක්කොම මතක් වෙනවා. හරි? හොඳට අහගන්න. හරිද? මේ බලන්නකෝ. චාලකවාදයෙන් පුළුවන් මෙන්න මෙහෙම පොඩි විග්‍රහයක් කරගන්න. හොඳට අහගන්න. හරිද? මේ වගේ මම ගන්නවා ජල භාජනයක්. හරිද? ජල භාජනයේ ජලය තුල ගිලී පවතින ජලාණුවක් මම ගන්නවා. මේ ජලාණු වටේ ඉන්නවා සර්ව සම සජාතීය මෙන්න මේ වගේ තවත් අණු ගොඩක් ත්‍රිමාණ ගෝලයක් පුරාවටම. ඒවත් එක පුතා බන්ධන තියෙනවා. මේ බන්ධන හෝ බන්ධන වගේක් තියෙනවා. ඒව නම් කරමු මොනවද අපි? සංශක්ති බල නැත්නම් සංශක්ති බන්ධන. සංශක්ති බල කියනවා. සජාති අණු අතර පවතින බන්ධන ටික. හරිද? ඔයාලට පැහැදිලි වෙයි. මම මේ තෝරගත්ත ජලාණුව මෙන්න මේක නම්. මම මෙයා A කියන්නම්කෝ. මේක අණුව ඒක නම්. එයා වටා ඉන්න මේ වටේම ඉන්න කට්ටිය මගින් ක්‍රියා කරන බල ඔක්කොම සමමිතිකව වටේට ත්‍රිමාණයිනේ. ඒ නිසා මෙයා මත කිසිම සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙන්න මෙයා සම්ප්‍රයුක්තයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සම්ප්‍රයුක්තයක් ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? මෙන්න මෙයාට පුළුවන් එහෙට මෙහෙට මෙහෙම යන්න උදාසීනව. ඒ කියන්නේ මෙයා මෙහෙට ගියත් කාර්යයක් කරන්නේ නැහැ. ඒ නිසා අපිට දැනෙනවා ජලය තුල ගිලී පවතින මේ ජල අණුවට දැනෙන්නේ මේ ජල අවකාශය මොකද්ද? සම බිබව අවකාශයක්. ඒ කියන්නේ මෙයා ජලය තුල කොහේ ගියත් කාර්යයක් කරන්න උවමනාවක් නැහැ. මෙන්න මේ වගේ පෘෂ්ඨයේ ඉන්න කෙනෙක් ගත්තාම ඔබට තේරෙනවා එයා මත මේ බලන්න වටේම ගත්තාම පල්ලෙහා ජල කලාපයේ ඉන්න ජල අණු ගාන වැඩි. ගෝල භාගයක් වගේ.
ළඟ ආසන්නය වාෂ්පයක් තියෙන නිසා බන්ධනයක් දෙකක් තියෙන්න පුළුවන් නැතුවම නෙමෙයි. නමුත් අපිට දැනෙනවා සාපේක්ෂව මොකද්ද? පල්ලෙහා පැත්තේ මේ ජල අණු ප්‍රමාණය වැඩි. අණු ප්‍රමාණය වැඩි කියන්නේ අපිට තේරෙනවා මේවා මගින් නිතරම ජල පෘෂ්ඨයේ ලම්බකව අන්න පෘෂ්ඨයේ නම් ජලය තුලට මේ වගේ සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වෙනවා. මොකද රහස? නිදහස් පෘෂ්ඨයේ තියෙන මේ ජල අණුව මත පල්ලෙහාන් ඉන්න ජල අණු මගින් අන්න ක්‍රියා කරන මොකද්ද? පෘෂ්ඨයේ ලම්බකව තරලය තුලට සම්ප්‍රයුක්ත බලයක්. ඔන්න ඔය කාරණා නිසා මෙන්න මේ අතින් අල්ලලා මෙහෙම ගන්න අමාරුයි. මෙහෙම ගන්න අමාරුයි. ඇදෙනවා වගේ අපේ හැමක් වගේ මේ අදින්න අමාරුයි. එන්න ඔය කාරණා නිසා මොකද වෙන්නේ කියනවා මේ නිදහස් පෘෂ්ඨ ඇදිච්ච හැමක්සේ අන්න පටලයක්සේ රෙද්දක්සේ ක්‍රියාත්මක වේ කියනවා. ඔන්න ඔය කාරණා ඔය ක්‍රමයට තමයි සාමාන්‍ය කෙටියෙන් අපි චාලකවාද අනුකවාදයේ මගින් නිදහස් පෘෂ්ඨයක් කොහොමද හැමක්සේ ක්‍රියාත්මක වෙන්නේ කියලා විග්‍රහ කරන්නේ. තව කාරණා කොහොම මම කියනවා. හොඳට අහගන්න. හරි. අපි දැන් අපි දැන් ඉන්නේ මේ භාජනයත් එක්ක ඈත අභ්‍යවකාශයේ. නැත්තම් ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයක් නැති ස්ථානයක කුරුශේෂයක් නැහැ. කුරුශේෂයක් නැහැ කියලා කියන්නේ අපි දන්නවනේ. ගුරු ත්‍රිභුජ ශක්තියකුත් නැහැ නේ කියන්නේ. රයිට්. මම හිතන්න මෙහෙම. මේ හරි පොඩි භාජනයක් තියෙනවා. මම භාජනයක් තියෙනවා. හරිද? මේක ඇවිල්ලා බොත්තමක් කියමු. බොත්තමක් මෙහුම් දාලා. වටේට මෙහුම් ත්‍රිමාණයි. මෙහුම් අපි හිතමු 500ක් තියෙනවා. මෙහුම් 500ක් තියෙනවා. මෙයාගේ මෙහුම් තියෙන 300ක් විතර මේ. මෙයාගේ මෙහුම් තියෙන කියන්නේ 300ක් විතර. හරිද? මෙයා මං ගන්න B අණුව. පෘෂ්ඨයේ පවතින අණුව B අණුව. කෙනෙක් අපට කියනවා මේ ජලයේ ගිල්ලා ඉන්න මේ අණුව මේ කෝප්පෙට දාන්න කියනවා. මොකද මං කරන්න ඕන? මේ මෙහුම් ටික කඩන්න ඕන. මෙහුම් කඩනවා. බන්ධන කඩනවා වගේනේ. මෙහුම් කඩනවා. මෙහුම් කඩනකොට ආන්න ඒ මෙහුමක් කඩන්න මට ජූල් එකක් ඕන නම් බොරු ගාණක් ජූල් එකක් ඕන නම් අපිට තේරෙනවා මෙහුම් 500ක් නිසා ජූල් 500ක් දීලා මෙහුම් ටික කඩලා මෙතන ගන්න ඕන. අරන් ගිහිල්ලා තමයි මේකට දාන්න ඕන. අන්න දැන් ඒ වැඩේට මට ජූල් 500ක් වැය වෙනවා. හරිද? ඔබ කියන්නේ මෙයා ගත්තාම මෙයා වටේ මෙහුම් 300යි. එක මෙහුමක් කඩන්න ස්ට්‍රෙච් එකක් කඩන්න අපට ජූල් එකයි ඕන. එහෙනම් 300යිනේ. ජූල් 300ක් වියදම් කරපුවාම මෙයාට පුළුවන් මෙතනට වැඩන්න ජූල් 300යි ඕන. ඔබට තේරෙනවද නම් මෙයා මේ කෝප්පෙට දාන්න ජූල් 300ක් ඕන නම් මෙයා මේකට දාන්න ජූල් 500ක් ඕනෑ නම් ඔබට වැටහෙනවද මොකද්ද? ගිලී පවතින තරල අණුවක් එහෙනම් පෘෂ්ඨය කරා ගේන්න ආන්න අපි විසින් කාර්යයක් කරන්න ඕනේ. මේක නම් ජූල් 200ක් කරන්න ඕනේ. අන්න අපි විසින් කරන කාර්යය. අන්නේ අපි විසින් කරන කාර්ය ප්‍රමාණය මෙයාගේ පෘෂ්ඨයේ විභව ශක්තියක්සේ චාලක නෙමෙයිනේ. පෘෂ්ඨයේ විභව ශක්තියක්සේ වඩා වෙනවා. ඔකට නමක් දානවා. මොකද්ද? පෘෂ්ඨික විභව ශක්තිය කියලා. පැහැදිලිද කියන එක? ඒ කියන්නේ අයිහ වෙන්නේ ගිලී පවතින තරල අණුවක් අරගෙන මෙතෙන්ට අරන් යන්න ඕන කරන ශක්ති ප්‍රමාණයට වඩා මෙයා අරන් යන්න අවශ්‍ය ශක්ති ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ මෙයා මෙතෙන් දෙදි ශක්තියක් අන්න ඕන කරනවා. ඒක තමයි ගබඩා වෙන්නේ. මොකද්ද? පෘෂ්ඨික විභව ශක්තියසේ අදහස ගන්න ඕනේ ඈ. රයිට්. කොහොම ආගින්ද? ඊළඟ කාරණා තමයි මේ කියන පෘෂ්ඨික ආතතිය. පෘෂ්ඨික ආතති සර්ෆේස් ටෙන්ෂන් කියන එක භෞතික රාශියක්. ඒතර භෞතික රාශියක් නම් අපිට පුළුවන් ප්‍රමාණය කරන්න මේක. ඒ නිසා පෘෂ්ඨික ආතති මෙයාලා අරක් දක්වනවා මෙන්න මෙහෙම ක්‍රමයකට. හොඳට අහගන්න. පෘෂ්ඨික ආපතියනේ ආතතියක්නේ. මවා ගන්න මෙහෙම. මේ ජල පෘෂ්ඨය. තරල පෘෂ්ඨයන්නේ. ඔය පෘෂ්ඨය මෙහෙම තියෙනවා. ඇදිච්ච හමක්සේ මේ ඇදිච්ච හමක්සේ තියෙන්නේ. හරිද? හැම ආපතිය හොයන්න ඕන ක්‍රමයක්. මේ කෙටියෙන් මේ කියන්නේ අර මතක් කරගන්න ඕනේ. හරි? රයිට්. කොහොමද එහෙනම්? මේ හැම නිකන් ඇදපු රබාන වගේ. බ්ලේඩ් එකක් කරා මේ ඇද්දොත් කැපෙනවනේ. මේ ඇරෙනවා. ක්‍රස් කරලා ඇරෙනවනේ. හරි. මොකද මම දැන් කරන්නේ? මෙහෙම කපනවා මණක් කල්පිතව මීටරයක් තරම් දිගක්. කපුවාම මට පේනවා හැම මෙහාට ඇරෙනවා. මෙහෙම ඔය ඇදෙනවා එහාට. මම මොකද කරන්නේ? යන්න එපා කියලා මේ ටික ආයි මෙහාට අදිනවා. ඇදලි වල අල්ලන් ඉන්නවා. මම බලනවා මීටරයක් තරම් දුරක් මම කැපුවොත් අන්න ඒ මීටරේ අල්ලන් ඉන්න මම කොච්චර බලයක් දෙන්න ඕනද කියලා. වැඩේ පැහැදිලිද? හරිද? අන්න ඒකට නමක් දානවා. මොකද්ද? මේකේ පෘෂ්ඨිකාතතිය කියලා. ඒ කියන්නේ තරල පෘෂ්ඨයක් මත ඇඳි මණක් කල්පිත රේඛාවකට මේ මණක් කල්පිත රේඛාවකට ලම්බයි. ලම්බකව එක පැත්තකට අදින් එහාට එනවා එක පැත්තකට. හරිද? පෘෂ්ඨයේ දිගේ මේ පෘෂ්ඨයේ දිගේ ඒක දිගක් මත ක්‍රියා කරන ආතති බලය නම් කරා මොකද්ද? පෘෂ්ඨික ආතතිය. මොකද ඒකක ඉන්නේ මීටර යට. හරිද? නිව්ටන්. හරිනේ? කොහොමද කියන්නේ එතකොට? ආයි කියනවා මොකද්ද? අන්න තරල පෘෂ්ඨයක් මත ඇඳි මණක් කල්පිත රේඛාවකට ලම්බකව එක පැත්තකට පෘෂ්ඨයේ දිගේ ඒක දිගක් මත ක්‍රියා කරන පෘෂ්ඨිකාතති බල නම් කරා. ආතති බල නම් කරා මොකද්ද? පෘෂ්ඨිකාතතිය කියලා. ඒ තමයි අරක් දක්වන විදිය.
ඒවා පොඩ්ඩක් පාඩම් කරගන්න වෙයි ඈ. රයිට්. නෝට් දාගන්න එපා. නෝට් එක ඕනනම් දාගන්න පස්සේ නිකන් මං කියන්නම්. හොඳට අහගන්න මේක. හරිද? මේ පැය භාගයක් පැයක් අරන් මේ සම්පූර්ණ පාඩමේ විස්තරය මේ කියා දෙන්න යන්නේ. හරි වර්ණ වැඩක් කරන්නේ. හොඳින් අහගෙන වීඩියෝ අවසාන දක්වා බලන්න මේක. හරි? රයිට්. මේක මේ තමයි අපේ ඔය කියන අරක් දැක්වීමේ පුස්තිකාපතිය. රයිට්. හරි. ඊළඟ කාරණාව මෙන්න මේ කාරණාව. හරිද? බලා ගන්නකො ඈ. මෙන්න මේ කාරණාව. වැදගත් කාරණාවක් තමයි මේ පෘෂ්ටිකාපතිය කියන එක බලපාන සාධක කිහිපයක් කතා කරනවා අපේ සිලබස් එකේ. පළවෙනි කාරණාව තමයි මේ තරලවල උෂ්ණත්වය කියන එක. තරලවල උෂ්ණත්වය වෙනස් වන විට අහනවා සාමාන්‍යයෙන් පෘෂ්ටිකාපතිය වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඔබ දන්න දෙයක් තමයි මොකද්ද? උෂ්ණත්වය වැඩි වෙන්න පෘෂ්ටික ආතතිය අඩු වෙනවා. ඒ කියන්නේ නිකන් කිව්වොත් එහෙම මේ උෂ්ණත්වය නම් මේ පෘෂ්ටිකාපතිය නම් සාමාන්‍ය හැසිරීම මේ වගේ. ඒ කියන්නේ පෘෂ්ටිකාපතිය කිසියම් උෂ්ණත්වයකදී අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් තාපාංකයට ආසන්න අවස්ථාවේ තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ නිසා පෘෂ්ටික ආතතිය උෂ්ණත්වයේ වැඩි වෙද්දී අඩු වෙනවා නේ. එක් කාරණාවක්. ඕක ටිකක් මම තව ටිකක් කියන්නම්. මේක අහන්න පුළුවන් මෙහෙම. ඔබ දන්නවා මේ දැන් සාමාන්‍යයෙන් මේ අර තව දෙයක් මම කියන්නම්කො මේ මොකද්ද? ජලයේ සබන් දිය වුණාම අහනවා ජලයේ සබන් දිය වුණාම අහනවා පෘෂ්ටික ආතතිය මොකද වෙන්නේ කියලා. අපි දන්නවා අත්දැකීම මොකද්ද? ජලයේ සබන් දිය වෙන්න තියෙන පෘෂ්ටික ආතතිය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒකට හේතුව ඕනනම් කාරණා කියන්නම්. මෙන්න මෙහෙම මේ බලා ගන්න. මෙන්න මෙහෙම. කොහොමද? ඔබ නාන්න ලෑස්ති වෙලා නානවා නම් නාන කෙනෙක් නම් නාන්න ලෑස්ති වෙලා හරි රෙදි හොදනවා නම් මේ විදියට බේසමක හොදනවා කියව රෙදි ටික. මේ තමයි වතුර බේසම. වතුර බේසමක් කරන් මෙහෙම කෙස් ගහක් මෙහෙ පා කරන්න. කෙස් ගහ පා කරනවා. ඒක තේරෙනවා කෙස් ගහ මත මේ පැත්තෙන් මෙහාට පුෂ්ටිකාති බල ක්‍රියා කරනවා. මේ පැත්තේ මෙහාට පුෂ්ටිකාති බල ක්‍රියා කරනවා. දෙපැත්තම ක්‍රියා කරනවා. මේ පැත්තේ පුෂ්ටිකාති සමාන නිසා කෙස් ගහ කොහටවත් යන්නේ නැහැ පුතේ. යන්නේ නැහැ. මොකද දැන් මම කරන්නේ? සබන් ටිකක් අරගෙන අතේ ගාලි වරලා මේ පැත්තේ අත හොදන පොඩ්ඩක්. අන්න දැන් මේ පැත්තේ සබන් සාන්ද්‍රණය වැඩි වෙනවා. සබන් මේ පැත්තට දැම්ම ගමන් ඔබට පෙනෙයි මේ කෙස් ගහ මේ පැත්තට ගමන් කරනවා. තල්ලු වෙනවා පේනවා. ඒකට හේතුව තමයි මේ පැත්තේ සබන් දිය කරනකොට පෘෂ්ටිකාති අඩු වෙනවා. මේ පැත්ත සාපේක්ෂව වැඩිනේ. ඒ නිසා එහාට බලය වැඩි නිසා කෙස් ගහ පටන් ගන්නවා එහාට යන්න. ඒ නිසා පොඩි අත්දැකීමක් පුළුවන් ගන්න සබන් දිය වෙනකොට පෘෂ්ටිකාතිය අඩු වෙනවා කියලා. තවත් ඕනනම් කාරණාවක් තමයි රෙද්දක් ගත්තාම රෙද්දක් දැන් උදාහරණයක් මෙහෙම කියමුකෝ. මේ වගේ පොළවේ වලවල් ගොඩලි එහෙම තියෙනවා නම් වලවල් තියෙන පොළවක් නම් සාරියක් එළුවොත් මේක උඩින් සාරියක් තුනී රෙද්දක් එලනවා. කරලා සාරියේ ටෙන්ෂන් අතාරනවා. ආතතිය ලක් කරන්නේ නැහැ. අතෑරියොත් මොකද වෙන්නේ? සාරිය මේ අස්සවල් මුල් වලට ඔහොම බහිනවා. සාරිය අස්සර ඔහොම බහිනවා. හරිනේ? අර අස්සර රින්ගන හැකියාව වැඩි. හැබැයි සාරිය ඇද්දොත් ඔහොම කළා සාරිය ඇද්දොත් මොකද වෙන්නේ? අස්සට බහින්නේ නැහැ. ඒ කියන්නේ සාරියේ ආතතිය වැඩි වුණාම හිල් අස්සර රින්ගන හැකියාව අඩු වෙනවා. අන්න ඒ වගේ රෙද්දක් ගත්තාම රෙද්දේ කුණු තියෙන්නේ හිල් අස්සර රින්ගලා. රෙද්දේ අස්සර දෙන්න කුණු තියෙන්නේ රෙද්ද අස්සේ කුණු තියෙන්නේ මේ තැන් වල කුණු. හරිද? ඒතර සාමාන්‍යයෙන් ජලය ගත්තා ජලයේ පුෂ්ටිකහතිය පොඩ්ඩක් වැඩි. ඒ නිසා මොකද වෙන්නේ? රෙද්දට වතුර පෙඟුවට වතුර එබුවට රෙද්ද අස්සට අන්න ජලය රින්ගන හැකියාව අඩු වෙනවා. මේ රින්ගල යන්නේ නැහැ. ඒ වුණාට සබන් දිය කරපුවම මොකද වෙන්නේ? මේ ජලය මත සබන් දිය වෙලා පෘෂ්ටිකාති අඩු නිසා ආතති අඩු නිසා මොකද වෙන්නේ? කුණු තියෙන තැන් වලට මෙහෙම රින්ගන හැකියාව වැඩි වෙනවා. අන්න සබන් දැම්මහම රින්ගන හැකියාව වැඩි වෙනවා. පැහැදිලිද කියන එක? අන්න එහෙනම් පෘෂ්ටිකාතතිය අඩු වෙනවා. දෙවෙනි කාරණාව. තව කාරණා ඕන තරම් පුළුවන් කියන්න. තව දන්නවා සබන් බෝට්ටුව. නිකන් පොඩි ඕනනම් පොඩි කාඩ්බෝඩ් කැල ඇඟිල්ලෙන් ඔබලා මෙහෙම පොඩි බෝට්ටු වගේ හදාගෙන නේද? නියපොත සබන් ටික කූරලා මෙතන ගානවා. ගාලා මෙයා තිබ්බහම මෙහෙම කල්ලි වරලා සබ වතුර බේසමෙන් මේ බෝට්ටු යනවා මෙහාට. හේතුව මොකද්ද? මේ පැත්ත සබන් දිය වෙද්දි මේ පැත්තේ ආතතිය අඩු වෙනවා. මේ පැත්තේ පුෂ්ටිකාති වැඩි නිසා බෝට්ටුව මෙහාට ඇදෙනවා. ඒ නිසා අත්දැකීම මොකද්ද? ජලයේ සබන් දිය වෙනවට පෘෂ්ටික ආතතිය අඩු වෙනවා. තේරුම් ගන්න. තව දෙයක් තමයි මේ සබන් ගන්න රෙදි හොදන්න හේතුව තව එකක් තමයි සබන් අණුවක් ගත්තාම සබන් අණුවේ එක කොටසක් මට මතක හැටියට තෙල් කුණු වල තෙල් වල දිය වෙනවා. අනික් කොටස් ජලයේ දිය වෙනවා. ඒ නිසා සබන් වලින් කරන්නේ මොකද්ද? තෙල් කුණු සහ ජලය අතර බන්ධනය සකස් කරනවා. පස්සේ රෙදි ජලය හොදපුවාම ජලයත් එක්ක තෙල් කුණු ඉවත් වෙලා ගමන් කරනවා. ඒ වැඩේ තමයි සබන් වලින් සිද්ධ වෙන්නේ. රයිට්? ඔන්න අහගන්න ඕනේ. හරි ඊළඟ කාරණා මෙන්න මේක. දැන් තේරෙනව නේද? ඔන්න පුෂ්ටිකාතතිය උෂ්ණත්වයේ වැඩි වෙද්දී අඩු වෙනවා නේද? සබන් දිය වෙද්දී පුෂ්ටිකාතතිය අඩු වෙනවා. රයිට්? ඒකත් මම තියාගන්න ඕන. තව කාරණාවක් තමයි ඔබට මතක ඇති සබන් ටික අතේ ගාලි කරලා මෙහෙම කරලා පිම්මින්න පුළුවන් නේ. සබන් බෝල පුළුවන් පුම්බන්න. ජලයෙන් බෝල පුම්බන්න බෑ.
සබන් වලින් පුළුවන් බෝල පුම්බන්න. හේතුව තමයි සබන් මෙහෙම පටලයක් නේ වතුර දැන් අපි මෙහෙම මේවා මම ගන්නවා කම්බි රාමුවක්. කම්බි රාමුවක් අරගෙන මේ ධාරයක් තියා ගන්නවා. මේක එහෙම කරන්න මූ කරන්න එහෙම කරන්න පුළුවන්. මෙතන ජලයේ පටලයක් හැදුවොත් පවතින්නේ නැහැ. මොකද හේතුව තමයි ජල පටලයක් හැදුනහම ජලයේ ආපතිය වැඩි. රෙද්දේ ආපතිය වැඩි නිසා රෙද්ද නිකන් මිරෙනවා. ඒ කියන්නේ රෙද්ද පවතින්නේ නැහැ. හැබැයි සබන් තිබ්බහම ආතතිය අඩුයි. ඒ නිසා රෙද්දක් පවතිනවා. බලය අඩු නිසා ඉරෙන්නේ නැහැ මේක. ඒ නිසා ජලය විතරක් අරන් අපිට මෙහෙම පුම්බන්න බෑ. හැබැයි සබන්දිය කරපුවාම පෘෂ්ඨික ආපතිය අඩුවීම ප්‍රතිඵලයක් වශයෙන් මොකද කියන්නේ? අන්න පුළුවන් පටලයක් නැත්තම් බැලුමක් පුළුවන් පුම්බ ගන්න. ඒකයි වෙන්නේ. ඔබ තව දෙයක් දන්නවද? සබන් බෝල පිවින තියෙන්නේ. ඔය බස් ස්ටෑන්ඩ් එක විකුණනවා. දහවල් 11ට 12ට එකට පිම්බහම මුළු බස් හෝල්ඩ් එක පුරාම බෝල. හරිද? අපි හැබැයි ඒක කරන් ඇවිල්ලා හවස ගෙදර රැයට පිම්බොත් එහෙම බෝල එච්චර පිට වෙන්නේ නැහැ. අපි ඉතින් බයිනවා අපිට වික්කේ කට්ටිය සවුත්වයක් කියලා. පාවිච්චි කරන හොඳ දෙයක් කියලා. එහෙම නැහැ. අපිම්බේ රෑ වෙලානේ. රෑට පිම්බහම පෘෂ්ඨිකාතිය මොකද වෙන්නේ? වැඩි. ඇයි උෂ්ණත්වය අඩුයිනේ. එතකොට පිම්බෙන හැකියාව අඩු වෙනවා. පැහැදිලිද? ඒ නිසා ඒකේ බෝල පිම්බෙන හැකියාව වැඩි. ඔකට ඕන නම් අමු දවල් 12ට එකට වගේ පිමින්න හොඳට බෝල පිම්බෙනවා. රෑට පොඩ්ඩක් හොරයි. මොකද හේතුව උෂ්ණත්වය අඩු වෙනකොට පෘෂ්ඨික ආපති වැඩි වෙනවා. එතකොට අර පිම්බෙන හැකියාව අඩු වෙනවා. මොකද හේතුව ඇදෙන ආපති වැඩි. නිකම්ම පටලී ඉරලා යනවා. පැහැදිලිද කියන එක කොහොමම ඒ කාරණා දෙක ඉක්මනින්ම කියලා දැම්මා. රයිට් හරි. ඊළඟ කාරණාව මෙන්න මේක. හරිද? අපිට ඕන කරනවා පෘෂ්ඨික ශක්තිය සඳහා. හරිද? පෘෂ්ඨික ඔය කියන ශක්තිය සඳහා අපිට ඕන කරනවා පොඩි සම්බන්ධයක් ගොඩනගා ගන්න. නිකන් බලමු මොකද්ද මේ කියන්නේ යන්නේ කියලා. හොඳට අහගන්න ඕන. හරි? හොඳට අහගන්න. මේක මෙහෙමයි වෙන්නේ දැන්. මම ගන්නවා මෙන්න මේ වගේ රාමුවක්. මේ මතක් කිරීමක් කරන්නේ උගන්වනවා එහෙම නෙමෙයි. විභාගයට කලින් ඉක්මනින් මේ පාඩම මතක් කරගන්න උදව් කරනවා වලට. හරි? රයිට්. මේක බලලා මේක හොඳයි නම් තව ඕනනම් තමන්ගේ යාළුවෝ ඉන්නවා නම් ෂෙයා කරලා දාන්න ගැටලුවක් නැහැ. හරි? උදව්වක් වෙයිනේ මොනවා හරි නේ. යම් කිසි දෙයක් මතක් වෙයිනේ. රයිට්. ඒ නිසා ඔන්න අහගන්න ඕනේ. රයිට්. මේ තමයි කම්බි රාමුව. මේ කම්බි රාමුවේ තියෙනවා මේ වගේ තවත් පොඩි අන්න කම්බියක් පවා ගන්න ඕනේ. උන් තවත් පොඩි කම්බියක් තියෙනවා. මොකද මම දැන් කරන්නේ මේක තුල හදනවා සබන් පටලයක් මෙහෙම. ඔන්න පටලයක් හදනවා. මේ රාමුවේ දිග මම ගන්නම් පුතා L කියලා. මතක ඇතිනේ. මේ පටලයේ පුෂ්ඨිකාපතිය T නම් ඔබට තේරෙනවා මේක පටලයක්නේ. කඩදාසිය වගේ. මේ පැත්තේ පෘෂ්ඨයක් එහා පැත්තේ පෘෂ්ඨයක්. මේ පැත්තේ පෘෂ්ඨයේ මගින් මෙන්න මේ පැත්තට ක්‍රියා කරන පුෂ්ඨිකාති බලය කොහොමද? ඒක දිගක් මත T නම් L දිගක් මත මේ පැත්තට මොකක්ද දෙන්නේ? LT වෙනවා. හරිනේ? එහා පැත්තත් පෘෂ්ඨයක් නිසා මේ වගේමයි හමක් තියෙනවා. හම් දෙකයි. මෙහෙත් පෘෂ්ඨයක්, එහෙත් පෘෂ්ඨයක්. පෘෂ්ඨ දෙකයි, හම් දෙකයි. ඒ නිසා බලය එනවා දෙකක් LT කියලා. පැහැදිලිද? එහෙනම් මේ කම්බිය මෙහාට නොයන්න මොකද මම කරන්න ඕන? අතින් අල්ලන් ඉන්න ඕන. මෙන්න මෙහෙම අතින් අල්ලන් ඉන්න අවශ්‍ය කරන බලය තමයි එහෙනම් දෙකක් LT වෙන්නේ. හරිද? දැන් මොකද මම කරන්නේ? බොහොම පරිස්සමෙන් මේ කම්බිය x දුරක් අදිනවා මෙහාට. හැබැයි මතක තියාගන්න මේ කම්බිය මෙහාට ගියා කියලා පටල යදුනා කියලා මේකට හූක් නියම දාන්න යන්න එපා. ඇදෙන්න T වැඩි වෙනවා. එහෙම වෙන්නේ නැහැ. මොකද හේතුව පෘෂ්ඨික ආපතිය යනදා පවතින්නේ උෂ්ණත්වයේ මත. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැත්නම් මේ පෘෂ්ඨික ආපතිය වෙනස් වෙන්නේ නැත. පැහැදිලිද කියන එක? එන්නේ නිසා මේ බලය නියතයි. x දුරක් යද්දාම මං කළ කාර්ය W නම් අන්න මම කළ කාර්ය කෙලින්ම W නම් W සමානයි බලය වතා විස්ථාපනයට. අපිට තේරෙනවා බලය කියන්නේ මොකේද? දෙකක් LT වලට වැඩි කරා මොකෙන්ද x වලින්. මේ තමයි මං කළ කාර්ය. මම කළ කාර්යය මොකද වෙන්නේ? මේ තරම් අලුත් වර්ග බලයක් නිර්මාණය වුණා. ඒ කියන්නේ මේ පටලයේ අස්සේ ගිලී පවතින ජල අණු ගෙනත් මොකද කරන්නේ? අන්න අලුතෙන් පෘෂ්ඨයක් මත පදිංචි කරවුවා. කලින් කිව්වනේ ගිලී පවතින තරල අණුවක් පෘෂ්ඨයට ගේන්න නම් අපි කාර්යයක් කරන්න ඕන. අන්න ඒ කාර්යය තමයි මම මේ කරලා තියෙන්නේ. ඒ කියන්නේ ගිලී පවතින තරල අණු පෘෂ්ඨයට ගෙනනකොට මම කළ කාර්යය තමයි මේ තියෙන්නේ. බලමු එනම් නිර්මාණය වෙච්ච අලුත් පෘෂ්ඨ වර්ගවල කොච්චරද කියලා. අපිට තේරෙනවා මේක L නම් මේක x නම් වර්ගඵලය LX දෙපැත්තන් නිසා 2LX. ඒ නිසා මොකද මම කරන්නේ? නිර්මාණය වෙච්ච වර්ගඵලයෙන් මේක බෙදනවා. මට ලැබෙනවා 2LTX බෙදීම 2LX කියලා. මේකට ඔක්කොම කැපුණාම මට ලැබෙනවා ඒකක වර්ගඵලයක් නිර්මාණය කරන්න අවශ්‍ය ශක්තිය. ඒ කියන්නේ ගිලී පවතින තරල අණු ගෙනල්ලා වර්ගඵලයක් පෘෂ්ඨය මත පදිංචි කරවල ඉවරලා වර්ග මීටරයක් නිර්මාණය කරන්න අවශ්‍ය ශක්තිය තමයි මේ තියෙන්නේ. උත්තරයක් කරා මොකද්ද? T කියලා. මෙන්න මේකට නමක් දානවා මොකද්ද? පෘෂ්ඨික ශක්තිය. ඒ කියන්නේ වර්ග මීටර යට ජූල් තමයි මේ ආවේ. අගය කොච්චරද? ඒක T වලට සමානයි. ඒ නිසා අපි කියනවා ඕනෑම තරලයක
පෘෂ්ඨික ආතතියේ ප්‍රමාණයයි පෘෂ්ඨිකේ ශක්තියේ ප්‍රමාණය ගත්තාම දෙක සමානයි. ඒ කියන්නේ පෘෂ්ඨික ආතතිය සම්මතෙන් 5යි නම් නිව්ටන් මීටර යට. එනම් පෘෂ්ඨික ශක්තිය සම්මතෙන් 5යි ජූල් වර්ග මීටර යට. මතක තියාගන්න පෘෂ්ඨික ආතතියේ සහ පෘෂ්ඨික ශක්තියේ ඒකක අසමානයි මාන සමානයි. දැක්කනේ මෙහා ඇවිල්ලා වර්ග මීටරයට ජූල් මෙහා ඇවිල්ලා මීටරයට නිව්ටන් ප්‍රමාණ තමයි සමාන වෙන්නේ. ඔන්න ඔය වගේ පෘෂ්ඨික ආතතියයි පෘෂ්ඨික ශක්තියයි ප්‍රමාණයෙන් සම්මත ඒකක වලින් සමාන වෙනවා. ඒක පොඩ්ඩක් මතකේ තියාගන්න. ඔක හරිය වටින දෙයක්. හරිද? රයිට් හරි. දැන් ඔබට තේරෙන්න ඕන මෙන්න මෙහෙම කාරණා ටිකක්. එතකොට පෘෂ්ඨික ශක්තිය කියන්නේ ඒකක වර්ගඵලයක් මත කබඩාවිය ඇති විභව ශක්තියනේ. අපෙන් අහන්න පුළුවන් මෙහෙම කාරණා. ඔක අතක බද්ධ වෙච්ච කාරණා. මේ මතක් කරගන්න ඕනේ. මේ වගේ තියෙනවා රසදිය බිඳුවක්. රසදිය බිඳුවක් තියෙනවා. ඒක ඇරේ මම ගන්න පුතා R කියලා. කෙලින්ම R. පෘෂ්ඨිකාත්‍ය T කියන්න. කෙනෙක් අපෙන් අහනවා මේ රසදිය බිඳුවේ පවතින පෘෂ්ඨික විභව ශක්තිය කොච්චරද කියලා. ඒක මම ගන්නම් E1 කියලා. ලොකු දෙයක් නෙමෙයි මොකද්ද? ඒකක වර්ගඵලය මත T නම් අතගාන වර්ගඵලය 4ක් R නම් කෙලින්ම 4ක් R වර්ගනේ. R වර්ග වතාවක් T මගින් ලැබෙනවා මෙයාගේ ආරම්භක පෘෂ්ඨික විභව ශක්තිය කියන එක. හරි? කෙනෙක් මේ කඩනවා පුංචි බෝල වලට. අපි හිතමු නිකමට ගඩුව හිතමු බෝල 8කට. 8කට ගඩුව බෝල 8යි. අපිට තේරෙනවා කැඩුවොත් බෝල 8කට එක බෝලයක් ඇවිල්ලා මේ පරිමාවෙන් 8න් පංගුවයි. පරිමාව 8න් පංගු වෙන්න නම් අරය 2න් පංගු වෙන්න ඕන. ඔබ පිළිගන්නව නේද? මොකද පරිමාව සමානුපාතික වන්නේ R ඝණයට. එහෙනම් පරිමා 8න් පංගු වෙන්න අරය අඩක් වෙන්න ඕන. පැහැදිලිද? ඒ නිසා මේක R ගෙන් භාගය වගේ බෝල 8ක් බවට පත් වෙනවා. මට වැදගත් වෙන්නේ මොකද්ද? මේ වෙලාවේ වර්ගඵලයයි මේ වර්ගඵලයයි. මොකද වර්ගඵල වෙනසක් වුණොත් තමයි පෘෂ්ඨික විභව ශක්තිය වෙනසක් වෙන්නේ. මම බලනවා දැන් අලුත් වර්ගඵලය මොකද්ද කියලා. ලොකු දෙයක් නෙමේ. පොඩි බෝලයක වර්ගඵලය 4ක් පයි වතාවක් R වර්ගයට 4යි. මේ R ගෙන් භාගය වර්ගනේ. නේ. ඒ වගේ බෝල 8යි. අන්න අලුත් වර්ගඵලය. වැඩි කරනවා T ගෙන්. මේ තමයි අලුත් පෘෂ්ඨික විභව ශක්තිය කියන එක. මහා ලොකු දෙයක් නෙමෙයි. ඔබට තේරෙනවා මෙයාට මෙයා කැපිලෙයි. නිකන් මෙයා කවල දෙයක් දාමුකෝ. දෙකක් වෙයි. ඔබට තේරෙනවා මේ. කලින් තිබ්බ 4ක් පයි R වර්ග T දැන් තියෙනවා 8ක් පයි R වර්ග T. ඒ නිසා තේරෙනවා ඕනනම් විභව ශක්තිය සඳහා කළ කාර්ය ඩෙල්ටා E නම් අපිට තේරෙනවා මේ 8ක් පයි නේද? R වර්ග වතාවක් T ගෙන් අඩු කරමු අපි 4ක් පයි R වර්ග වතාවක් T ව උත්තරයක් එනවා 4ක් පයි R වර්ග වතාවක් T කියලා. මේ තමයි මෙන්න මේ කියන ක්‍රියාවලිය තුල පෘෂ්ඨික විභව ශක්තිය වෙනුවෙන් අපි කළ කාර්යය. පැහැදිලිද කියන එක? මේ වගේ දේවල් හරි සරලයි. ඔළුවේ තියාගන්න. මොකද්ද නිකන් කිව්වොත් පෘෂ්ඨ වර්ගඵල වෙනස් වුණොත් තමයි පෘෂ්ඨික විභව ශක්තිය වෙනස් වෙන්නේ කියලා විතරක් මතක තියාගන්න. ගණන් ගොඩක් හදනව නෙමෙයි. හොඳට ගණන් වලට මේ හැම ගානම නඩ දුකයි මේ හැම ගානම ඔයාලා ළමයි පුදුම මහන්සියක් වෙන්නේ ගානක් හදාගන්න. මම දන්න දෙයක් තමයි ඇත්තටම විභාග ගාන හදාගන්න ගොඩාක් මහන්සි වෙන්න ඕනේ නෑ. ඔයාලට කියා දෙන්න ඕනේ මෙච්චරයි. මම පස්සේ මම කියන්න ඕන නම්. ඒ කියන්නේ මොනවද ප්‍රවාදය? හරියටම ප්‍රවාදය කියා දෙන්න ඕන. දැන් ගාන කියමුකෝ. දැන් ප්‍රක්ෂිප්ත ගානක් කියමුකෝ. ගාන ප්‍රක්ෂිප්ත. ඒකට පුළුවන් කුරුල්ලෙක් පියාඹන. කුරුල්ලෙන් මැරලා වැටෙනවා වෙඩි උණ්ඩයක් ඊතලයක් බැරනම් ක්‍රූස් මිසයිල් එකක් නැත්තම් බැලස්ටික් හරි මොන හරි බැලස්ටික් සහ ක්‍රූස් එහෙමනම් ප්‍රක්ෂිප්ත ගන්න හම්බෙන්නේ නැහැ. බැලස්ටික් එකෙත් අර වැටෙන අවස්ථාව පුළුවන් ඕනනම් ගන්න බැලස්ටික් වල ප්‍රක්ෂිප්ත වෙන්නේ නැහැ. මොකද හේතුව ත්‍රස්ට් එකක් තියෙනවනේ. ප්‍රක්ෂිප්තයක් සලකන්නේ ගුරුත්වය යටතේ. හරි. අදාළ පරාවලීය පතේ ගමන් කරන්න ඕන. පරාවලීය පතේ ගමන් කරනවා කියන්නේ සලකන වස්තුව මත ක්‍රියා කරන එකම බලය තමන්ගේ බර වෙන්න ඕන. ඒතකොට තමන්ගේ බර නොවන අවස්ථාවල ප්‍රක්ෂිප්ත සූත්‍ර දාන්න බෑ. පැහැදිලිද කියන එක? නිකන් මම කියන්නේ. කමක් නැහැ ගාන කොහොම ආවත් ගාන ගසපුවම තියෙන්නේ ප්‍රක්ෂිප්ත සමීකරණමයි. මොනවා හරි ඕන පාඩමක චුම්බක හරි ඉලෙක්ට්‍රොනික හරි මොනවා හරි කමන්නේ පාඩමක මොක ආවත් ගාන ගසපුවම තියෙන්නේ අන්න අර ප්‍රවාද වලින් හදන්න පුළුවන් ගානක් විතරයි. වෙන කිසිම දෙයක් නැහැ. අපි ඉතින් ගණන් ඒ ප්‍රවාදේ පුරුදු කරන්නේ නැතුව ගණන් ගොඩක් කළ වැඩක් නැහැ. ප්‍රවාදයෙන් තමයි ගාන කරන්නේ. දෙන ඕනෑම ගානක් ගසපුවාම වෙන්නේ මොකද්ද? සැකිල්ලක් එනවා. ඒ සැකිල්ල තමයි අර පන්ති කරපු මොඩල් එක පන්ති කරපු ආකෘතිය පන්ති කරපු ප්‍රවාදය. ඒකට දාන විදිය පුළුවන් නම් ඔබට සුළු කිරීම පුළුවන් නම් ඕන ගානක් බැරිම නම් දාන්න ගොනා මෝඩ් එක. ගොනා මෝඩ් කියන්නේ කිසි දෙයක් කල්පනා කරන්න ඕනේ නැහැ. ප්‍රවාදය තියෙනවා. අන්න ඉලක්කම් ටික දිගට අගයන් ටික දිගට තියෙනවා. වර්ගඵලයෙන් දාන වර්ගඵලයට උෂ්ණත්වය දාන උෂ්ණත්වයට පීඩනය තිබ්බොත් එතෙන්ට දාන්න සුළු කළ උත්තරය ගන්න. ඒක තමයි උත්තරය. කෙලින්ම හරි. කිසි ගැටලුවක් නැහැ. ආයෙ කෙලින්ම ගොනා මෝඩ් දාන්න. ආයෙ මොනකුත් තේරෙන්නේ නැත්නම්
ප්‍රවාදේ මතකයි නම් දත්ත ටික තේරෙනවා දත්ත සාක්කු දාගන්න දෙන්නේ නැහනේ. දත්තේ දෙන්නේ මේකට දාන්න. ගත්ත දැම්මා. හරි. ඒ නිසා එහෙම පුරුදු වෙන්න ඈ. මම නිකන් මේ කියන්නේ. රයිට්. එතකොට ඔන්න ශක්ති කේස් එක කොහොම උඩට දාගන්න ලොකු දෙයක් එහෙම නෙමෙයි. හරි සරල වැඩක් මේ කියා දෙන්නේ. හරිද? රයිට්. ඊළඟ කාරණා මෙන්න මේ කාරණාව. මේක එනවා පොඩි කාරණා දෙකක්. මොකක්ද දන්නවද? මෙන්න මෙහෙම කාරණා දෙකක්. එකක් තමයි සංශක්ති බල සහ ආශක්ති බල. සංශක්ති බල කියලා කියන්නේ සංශක්තිය මතක තියාගන්න ඈ. සංශක්ති බල කියලා කියන්නේ මොනවද සංශක්ති කියලා කියන්නේ? සංශක්ති කියලා කියන්නේ අන්න සජාති අණු අතර ජලය නම් ජල අණු අතර ක්‍රියා කරන ආකර්ෂණ බල. හරිද? සංශක්ති බල. ආශක්ති කියන්නේ පිටින් ආවගේ. ආවදහන්නේ. ආවද බං. එන ආශක්ති. එහෙනම් ජලය සහ වෙනත් මොන හරි ඝන හරි මොන කරා ජලය සහ වෙනත් පදාර්ථයක් එක්ක බන්ධනයක් සකස් කරොත් ඒවම නම් කර ආශක්ති බල කියලා. ඒතර මේ කතා කරනවා අපි සංශක්ති බල සහ ආශක්ති බල. පැහැදිලිද කියන එක රයිට්. ලෙහා ගන්න මෙහෙම. අත්දැකීමක් කරගන්න මෙහෙම. බලන්න මෙහෙම මේ වගේ මාධ්‍ය මේ වගේ තරලයකට මේවයි කදාවක් ගිල්ලවනවා. ඕන්න විදුර ප්‍රශ්න නැහැ කදාවක් ගිල්ලවනවා. සමහරවට පේනවා අපට මේ කෙලවරේ මාවකේ මෙහෙම වෙලා මෙන්න මෙහෙම වෙලා පේනවා. හොඳට අහගන්න දැන් මේ කියන එක හරි. මාවක කොහොම පේනවා. සමහරවක පේනවා පුතා මේ මාවකය මෙන්න මෙහෙම වෙලා පේනවා. මම පොඩ වේගෙන් කියනවා අර මොකද ඔයාලට විභාග ලඟ වුණාම කල්මදි වෙනවා. ටක් 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 බලා ගන්න මේ කියන්නේ හරි. මේ උගන්වනවා නෙමෙයි මතක් කිරීමක් කරනවා. රයිට්. මෙන්න මෙහෙම අපිට පේනවා මාවක. සමහර ඒවා පේනවා පුතා මාවකේ මෙන්න මෙහෙම නගින්නෙත් නෑ බහින්නෙත් නෑ උඹලට හරි. නගින්නෙත් නෑ බහින්නෙත් නෑ. හරිද හරි. ඊළඟට තමයි අය පේනවා මාවකේ මෙහෙම සමහර එක පේනවා මාවකේ මෙන්න මෙහෙම. හරිද? මෙන්න මේකේ ලක්ෂණය මේ ඝණයකනේ මේ ඝණය මේ ඝණය කදාව මේ ඝණය නෙමෙයි ඝණය තේරුම් ගන්න හරි තේරුම් ගන්න හරි දැන් මොකද්ද මෙන්න මේ වගේ අවස්ථාවක අපි මේ ඝණය ගත්තොත් ඔහොම කරලා එළියට ඔහොම කරලා අරන් බලපුවාම ඒකේ තෙතමනිය තියෙනවා තෙත් වෙනවා පුතා ඉක්මනින් වේල ගන්න බෑ මේක තෙතමනිය තියෙන හැබැයි ගසපුවාම වගේ ඩක් ගාලා වේලෙනවා හරි මේක ගත්තාම නිකන් තෙතමනිය ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ වගේ ඒ ගැසුවොත් යම් ප්‍රමාණයක් වේලෙනවා මේක මේ හිමින් ගත්තාම තෙතමනිය නෑ ගත්තාම කොහොමත් තෙත් වෙන්නේ නෑ ඒ නිසා මම දකිනවා මේ ආසන්නේ උඩහට නගින එක සහ පහළට බහින එක තීරණය කරනවා තෙත් වෙන ප්‍රමාණයත් එක කියලා තෙත් වෙන ප්‍රමාණය පැහැදිලිද කියන එක නමුත් කරුමෙට මේ තෙත් වෙන ප්‍රමාණය නොහොත් පොඟන ප්‍රමාණය මයින්ඩ් අපට ඒකකයක් මානයක් මුකුත් නැහැ තෙත් වෙන ප්‍රමාණය අර ඒක භෞතික රාශියක්සේ ගන්න බෑ තෙත් වෙන ප්‍රමාණය මෙයා වගේ මෙයා කී ගුණයක්ද කියන තේරෙන්නේ නැහැ ඒ නිසා මොකද මෙයාලා කරන්නේ මේ තෙත් වෙන ප්‍රමාණයත් එක්ක ගන්න භෞතික රාශියක්සේ ගත්තා මොකද්ද ස්පර්ශ කෝණය හොඳට අහගන්න මේ ඉක්මනින් කියනවා රයිට් ස්පර්ශ කෝණය මොකද්ද ඝණය සමග මේ ද්‍රවය ස්පර්ශ ලක්ෂය මේකනේ අන්නේ ස්පර්ශ ලක්ෂයේදී මාවකයට අඳින ස්පර්ශකය මේන් ස්පර්ශකය ඔන්න ඕක ඝණය සමග ද්‍රවය තුලින් පීන ළමයි ඉන්නේ මේ ද්‍රවය තුලින් සාධන කෝණය නම් කරා ස්පර්ශ කෝණය කියලා ඔබට තේරෙනවා මේ මාවකයේ ස්පර්ශයක් ගහපුවාම ඝණය මෙහෙම නිසා මේ වෙලාව ස්පර්ශ කෝණය තාමත්ම අඩුයි පොඩි මෙතන බලන්න මේ ස්පර්ශ කෝණය වැඩි මේ බලන්න මෙතන අංශක 90යි මේ බලන්න ඇන්දහම මේ කෝණය 90ට වැඩි මේ මෙතනින් එහාට මේ කෝණය විශාලයි 90ට වඩා නේද මෙතනින් මෙහාට කුඩයි 90ට වඩා නේ මෙතන මේ බලන්න මේ ස්පර්ශක මේ එන ලොකු කෝණයක් 180 ආසන්නයි නේ පැහැදිලිද කියනවා ස්පර්ශ කෝණය 90ට අඩුයි නම් ඒවා තෙත් කරනවා අන්න තෙත් කරනවා තෙත් වැඩි නම් කියනවා තෙත් මොකද්ද තෙත් නොකරයි කියනවා තෙත් නොකරයි මේක තෙත් කරයි හරිද මේ 90ට අඩුයි තව කියනවා නම් මේ පැත්තේ පුතා මේ පැත්තේ සංශක්ති බල වැඩි සංශක්ති ලොකුයි මේ පැත්තේ මොකද්ද ලොකු වෙන්නේ ආශක්තිය ලොකුයි මේ පැත්තේ ආයවරතුනා මේ පැත්තේ පුතා ආශක්ති බල ප්‍රබලයි ආශක්තිය මේ පැත්තේ ආශක්ති බල ප්‍රබලයි මොකද හේතුව ඒකනේ කඳ ගන්නකොට කදාව ගන්නකොට ජලය යත් පැනලා යන්නේ ඒ කියන්නේ මෙන්න මෙහෙම ඝණයත් එක්ක සාධන බන්ධනයේ ලොකුයි ද්‍රව බන්ධන වලට වඩා ඒ නිසා ආශක්ති ප්‍රබල නිසා අන්න ජලාණු ඝණයත් එක්ක පැනලා ගියා දැක්කනේ ඒ කියන්නේ සංශක්ති වලට වඩා ආශක්ති ප්‍රබලයි මේ හරිය සංශක්ති ප්‍රබල නිසා ආශක්ති වලට වඩා ඝණය ගත්තට එයත් එක්ක පැනලා යන්නේ නැහැ ස්වභාවයේ තියරියක් මොකද්ද නිතරම පැනලා යන්නේ මොකද්ද ප්‍රබලයා සමග බන්ධනයේ වැඩි කවුද එයත් එක්ක පැනලා යනවා ඉතින් මේ තියෙන්නේ ඔය සිද්ධිය මේක වැදගත් දේ මොකද්ද ස්පර්ශ කෝණය කියන එක හරිද ස්පර්ශ කෝණ අරක් දක්වන්නේ කොහොමද ඝණය සමග ද්‍රවය ස්පර්ශ ලක්ෂයේදී ද්‍රව මාවකයට ඇඳි අන්න ස්පර්ශකය ඝණය සමග ද්‍රවය තුලින් සාධන කෝණය නමින් ස්පර්ශ කෝණයයි එම කෝණය අනුට අඩුයි නම් තෙත් කරනවා වැඩි නම් තෙත් කරන්නේ නැහැ ඔන්න ඔය කාරණාව ඉස්සරහට ඕන කරනවා
මම මකනවා මේක හිමීට. මෙන්න මේ ස්පර්ශ කෝණේ මයින් ආකාරයත් ඔහොම මතක් කරගන්න ටක් ගාලා විභාගෙට බහුවර්ණ වලටත් එහෙම අහන්න පුළුවන්. මෙන්න මෙහෙම පුළුවන් මයින්ඩ්. එක් ක්‍රමයක් තමයි මේක ද්‍රවය නම්. හරිද? මේක ද්‍රවය නම්. මෙහෙම කදාවක් දැම්මහම මොන කදාවක් කොහොම දැම්මහම හරිද? බලන්න මේ මෙතන මාවකේ මෙහෙම ඇදුනොත් එහෙම. දැන් මේකන ස්පර්ශ කෝණය නේ. මේ පැත්ත මෙහෙම වෙයි. හරිද? මම මේ කදාව පොඩ්ඩ ඇල කරපුවාම එක්තරා අවස්ථාවක අපිට පෙනෙයි මෙන්න මෙහෙම කදාව ඇල කරපුවාම මෙතන මේ මාවකය සමතල වෙනවා. ඇයි හේතුව මොකද්ද? දැන් මේ කෝණේ අන්තක අර ගාන වෙලා. මේක ටීටා කියමුකෝ ඕන්න. මෙතනේ ටීටා මාවුවාම මෙතන මාවකේ ෆ්ලැට් වෙනවා. මේ පැත්තේ මෙහෙම තියෙයි. එතන ටීටා තියෙයි. මේකමයි නමාරු කියමුකෝ ඕන්න. මෙතන ෆ්ලැට් වෙනවා. ඕම උතන ෆ්ලැට් වෙන අවස්ථාවේදී මෙහෙම මේ කෝණේ මෙන්න නම් මට ලැබෙනවා මොකද්ද කෙලින්ම මේ ඝනය සහ ද්‍රවය අතර පවතින ස්පර්ශ කෝණය. නිකන් මතක් කිරීමක් කරේ මතක් කරගන්න. ඕකක විදියක්. තව ක්‍රමයක් තියෙනවා. මෙන්න මෙහෙම ගෝලාකාර වටකුරු භාජනයක් භාවිතා කරලා මෙන්න මෙහෙම තියෙනවා ගෝලාකාර භාජනයක්. හොඳට අහගන්න. හරිද? මේ ගෝලයක්. මේක සෙන්ටර් එක. මේ සෙන්ටර් එක මැද්දෙන් මෙහෙම පරිමාණයක් ඉරි ගහලා. හරිද? රයිට්. දැන් හිතන්න යට පොඩි බටයක් හීලක් තියෙනවා. රබර් බටයක් ගහනවා. රබර් බටයක් මහාන්තය වගේද හරි. මේක විවෘත බටයක් නලයක්. අපි හිතමු දැන් අපට ඕන කරනවා පෘෂ්ඨිකාති හොයන්න කිසියම් තරලයක. අන්නේ තරලය මේකට දාන්න ඕන. හරි දාලා අපි හිතමු දැන් ඔන්න දාපුවාම අපි හිතමු මර්කරි රසදිය වගේ දෙයක් දාලා තියෙන්නේ. මේ හරි තිබ්බහම නැත්නම් අපි හිතමු මොන හරි ජලය කියමුකෝ. ජලය වගේ දෙයක් දැම්මහම ජලය උස්සපුවාම මෙතනට වගේ උස්සපුවාම මට පේනවා මාවකේ නිකන් මෙන්න මේ වගේ පේන්නේ. ඔහොම පේනවා. මේ ඔන්න ඔහොම පේනවා. ස්පර්ශ කෝණයක් තියෙනවා. ඔහොම ඔතන තියෙනවා. ඔන්න ඔහොම පේන්නේ. හරිද? ඇයි? මේ ගෑවෙන තැන තමයි කෝණය. මම ටික පාත් කරනකොට එක්තරා අවස්ථාවක මෙන්න මෙහෙම වෙලා මේ කෙළවරේ මාවකය සමතල වෙනවා. පුතා උගන්වන්නේ මතක් කිරීම මේ කරන්නේ කරපු රයිට්. සමතල වෙනවා අන්න හරි. සමතල වෙන අවස්ථාවේ වටහා ගන්න මොකද්ද? මේ තමයි ඝනයේ බිත්තිය. ඔහොම නැතින බිත්තිය නේ. ඔය ස්පර්ශක. හරිද? මේන් එහෙනම් ස්පර්ශ කෝණය තීටා. කෝණය. මේ බෝලේ අරේ මන් දන්නවා. පුළුවන් මැන ගන්න. පරිමාණයෙන් මේ x අගේ නැත්නම් සිම්පල් h අගේ පෙන්නනවා. හරිද? දැන් තේරුම් ගන්නකො මීට මොකද්ද? මේක තීටා නම් මෙයා අනුරණ තීටා මෙන්න මෙයා තීටා වෙනවා. එහෙනම් අපිට තේරෙනවා මොකද්ද? මේ බිත්තිය සමග මේ මාවකේ ස්පර්ශ අවස්ථාවේදී සමතලන මොහොතේ මේ උස මැනගත්තා නම් කෙලින්ම cos තීටා සමානයි h බෙදීම ගෝලයාර වෙනවා. තේරෙනවද? ඒ නිසා මේකෙන් පුළුවන් මට මෙහෙම මේ මට්ටම උස් පහත් කරලා හරියටම මේ කෙළවරේ ෆ්ලැට් වෙන මොහොතේ උස මැනගත්තා නම් ඒකෙන් පුළුවන් කියන්න මොකද්ද? ස්පර්ශ කෝණය කියලා. අදහස ගන්න තේරුම් නැති වුණොත් නැවත අහගන්න නැවත කොහෙන් හරි අහගන්න නැත්නම් මයෙන් හරි කමන්න අහන්න කියලා දෙනවා. හරිද? ඔය තමයි ස්පර්ශ කෝණය හොයන විදිය මතක් කරපු විදිය. විභාගයට අවශ්‍ය නිසා ඉක්මනින් මේ කියන්නේ රයිට්. ඔය ටික හරි. ඔන්න ප්‍රධාන කාරණා ටික ඔය ටික කියන් ගියා. ඊළඟට දැන් උත්සාහ කරන්නේ මේ පෘෂ්ඨිකාප්තිය පවතින ප්‍රධාන ප්‍රවාදේ මතක් කරලා දෙන්න. බොහොම ප්‍රධාන ප්‍රවාදේ. හොඳින් අහගන්න. හරිද? මේක තමයි කේශික උද්දමන. හරිද? මතකද නේද? ඔන්න කේශික උද්දමන කේස් එක. නැත්තම් පාතන කේස් එක. ඉක්මනින් කරගන්න මතක් කරගන්න. රයිට්. කේශික උද්දමන සහ පාතන. කේශික ඕන්න ලියන්නම් උද්දමන හා පාතනය. රයිට්? රයිට්. මම මුලින් ගන්නවා දැන් මේක අත්දැකීමන්නේ මතකයිනේ. අරය කුඩා නැත්නම් සිහින් කේශික නලයක් තරලයේ ගිල්ලවපුවාම සමහර ලාවට පේනවා තරල කඳ නලය තුලින් ඉහළ නගිනවා. ජලය වගේ ඒවා. සමහර අය පේනවා කඳ පහළ බහිනවා රසදිය වගේ දේවල්. හරි? තෙත් කරොත් ඉහළ නගිනවා. තෙත් කරන්නේ නැත්නම් පහළ බහිනවා. බලමු අපි. මම මුලින් කිසියම් ප්‍රවාදයක් ගොඩනගන්න ඕන නිසා ස්පර්ශ කෝණයේ තීටා බිඳු වෙච්ච අවස්ථාවක් ගන්නවා. මේ තමයි ඔය කියන කේශික නලය. ලොකුවට ඇඳලා මේක හරි පොඩි මම ගන්න. මෙන්න භාජනයකට මම මේ ගිල්ලවුවා. මෙහෙම කළා දැන් ඔහොම තමයි ආන්න ස්පර්ශ කෝණේ බිඳුවයි කියන්නේ මෙතන මෙහෙම නිකන් ගෑවිලා හැම ඇල්ලලා තියෙන නිකන් මෙහෙම බිත්තියට ඔහොම නිකන් ස්පර්ශ කෝණේ බිඳුවයි. ඔහොම ඇදිලා තියෙන්නේ. හරි ගෑවිලාමයි තියෙන්නේ. හරි මෙහෙත් එහෙමයි කඳ කිසියම් ප්‍රමාණයක් ඉහළ නැගලා මෙහෙම ගෑවිලා අන්න ඔහොම ගෑවිලාම එන්න ඕන. දැක්කනේ? මේ තමයි නලේ අරය උදරහ ගන්න ප්‍රවාදයේ වැදගත් දෙයක් කියන්නේ. හරි? නලේ අරය. මේ තමයි නැග්ග කඳේ උස. මේ උසත් එක්ක මේ අරේ ඊටාම පොඩි නිසා උස අහන්න එපා. දල වශයෙන් ගන්න ඒ ප්‍රශ්න යන කඳේ උස. මේ ආර අඩු කරන්න හැම වුණාවක් නෑ. හරි? පොඩි මේක. අබෑට එක භාගය වගේ. අබෑට පියල්ලක් වගේ. හරිනේ? ඔහොමනේ තියෙන්නේ. රයිට් තේරෙනවා. දැන් මොකද වෙන්නේ?
මේක පුළුවන් මේ ක්‍රම වලට නිව්ටන්ට පුළුවන් බාර දෙන්න ඕන නම් කොහොමද මෙහෙම රවුමට තමයි මේ හැම ක්‍රියාත්මක වන්නේ. නිසා බිත්තිය මගින් මොකද වෙන්නේ? මෙන්න මේ මෙන්න මේ කියන ජල කඳ මත බිත්තිය දිගහැලට පෘෂ්ඨිකාති බල ක්‍රියා කරනවා. මෙහෙම ඉරක් ගහගත්තාම තේරෙනවා මෙන්න මේ කඳ වෙන් කරගත්තාම තේරෙනවා මේ කඳ ජලය ගිල්ල නැහැ. එහෙනම් ජලය මගින් මෙයා මත කිසිම ආගමනික බල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් මේ කඳ ඉස්සුනොත් එහෙම එයාගේ බර මේ බරනේ එයාගේ බර කවුද දරාගන්නේ? දරා ගන්න ඕන මේ වටෙන් ක්‍රියා කරන පෘෂ්ඨිකාති බලය මගින්. පැහැදිලිද කියන එක? එහෙනම් අපි තරක් කරනවා මොකද්ද? කඳ සමතුලිත බැවින් පෘෂ්ඨිකාති බලයට Ft වලට මෙයාගේ බර සමාන වෙන්න ඕන. මොකද්ද Ft කියලා කියන්නේ? වටේ දිග. වටේටම හැම තියෙනවා මේ බිත්තිය වටේට හැම. අන්න එහෙනම් වටේ දිග 2πr වතාවක් t. ඒක දිග මත තියෙන්නේ. t තියෙන කෙලින්. එහාටමයි තියෙන්නේ. විභේදනය කරන්න දෙයක් නැහැ. කෙලින් උඩ හඩ t. ඒ නිසා 2πr වතාවක් t. අන්න එක සමානයි කඳේ බර. කඳේ බරනේ. කඳේ බර මොකද්ද? ඝනත්වයේ ρ නම් කඳේ පරිමා. කඳේ පරිමා කියන්නේ සීන්ද්‍රයන් නිසා πr වර්ග වතාවක් h හරස් කරේ වතාව උස. වැඩි කරා ρ ගෙන් වැඩි කරා g ගෙන් π කැපෙනවා එක හරයක් කැපෙනවා. බලන්න ආපු හැඩේ පොඩ්ඩක්. h ρg හුරුයි වගේ. ඒ නිසා එයා උක්ත කරලා ඉවරලා දෙකක් ඩියට සිම්පල් r සමානයි h ρg නමින් මම පොඩි සම්බන්ධතාවයක් ගොඩනගනවා. මේක මම අර h ρg ගත්තේ එයාමට හුරුයි නිකන් පීඩනාන්තරයක් වගේ මතක ඇති නේද? ඒ නිසා මම පැත්තට ගත්තා. ප්‍රකාශයක් ආව මොකද්ද? දෙකක් ඩියට සිම්පල් r සමානයි h ρg. මේක හරි කොයි අවස්ථාවකටද? ස්පර්ශ කෝණයේ බිඳුවක් වුණාම පමණයි. ස්පර්ශ කෝණයේ බිඳුව නම් මේක හරි. මේක පට්ට සාධාරණ ප්‍රවාදයක් නෙමෙයි. ස්පර්ශ කෝණයේ බිඳුවක් වෙච්ච අවස්ථාවේදී පමණක් භාවිත කළ හැකි ප්‍රවාදයකි. මහ ලොකු දෙයක් නෙමෙයි තියෙන්නේ. පුෂ්ඨික ආතතිය, කඳේ නගින උස, ඝනත්වය, g, නලයේ අරය. පැහැදිලිද කියන එක ඉතින් අපිට මේක ගානක දීලි වෙලා අගයන් දාලා පුළුවන් නොදන්නා පදේ පුළුවන් හොයාගන්න. මහ ලොකු දෙයක් එහෙම නෙමෙයි. මේක හරි සරලයි. නිසා මේ තමයි අපට හම්බෙන පෘෂ්ඨික ආතතිය හම්බෙන මුල්ම ප්‍රධාන ප්‍රවාදය. හැබැයි පට්ට සාධාරණ නෑ, තරමක් සාධාරණයි. ස්පර්ශ කෝණය බිඳුව වෙච්ච අවස්ථාවලට රයිට්. ඊළඟ මම ගන්නවා මේකම බලන් ඉන්න මේ අමාරු නෑ බලන් ඉන්න. හරි? ඔන්න මේකම මම ගන්නවා කොහොමද? ස්පර්ශ කෝණය θ වෙච්ච තරමක් සාධාරණ අවස්ථාවකට. ඒ කියන්නේ ස්පර්ශ කෝණය ගන්නවා මොකද්ද? θ කියලා. බලන්න මෙහෙම එනං හරි කල්පනාවෙන් විභාග ළඟයි. විභාගෙ බලා ගන්න ලේසි. අන්න කඳ ඉහළ නැග්ගා. θ 90ට වඩා අඩුයි. මෙන්න මෙහෙම තමයි කඳ පිහිටන්නේ. ඇයි? කෝණයක් තියෙනවනේ මේ. එහෙනම් මේ තමයි කෝණය θ. එහෙනම් අපිට තේරෙනවා මෙන්න මේ කියන මාවකය නිකන් ලොකු බෝලයක් වගේ මාවකයේ අරය කැපිටල් R වගේ. හැබැයි නලයේ අරය ගත්තාම සිම්පල් R වගේ. දැන් තියෙන්නේ හැම ඇල වෙලා හැම ඇලයි හැම දිගේ බලය. හැම ඇලයි හැම දිගේ බලය. ඇලයි මේක දැන්. ඇලයිනේ කෙලින් නෙමෙයි ඇලයි. මේ නැග්ග උස මං ගන්නම් සිම්පල් h කියලා. කඳේ උස සිම්පල් h. හරි නෙමෙයි? අන්න. දැන් මේක රවුම් කරපුවාම මෙහෙම ඔබට තේරෙනවා මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයෙන් පහළට බර ක්‍රියා කරනකොට උඩහට බලයක් ඕන කරනවා. මොකද උඩහට බලය? මේක θ නම් මේක θ නම් t cos sin කෑලි වටෙන්ම කැපෙනවා. ඔබ දන්නව නේද? t cos. ඒ නිසා t cos θ වතාවක් වටේ දිග මේ වටේ දිගනේ. වටේ යන්න බෑ. වටේ දිග 2πr සමානයි නේද? t cos θ වතාවක් 2πr සමානයි මොකද්ද? කඳේ බර. කඳේ බර කියන්නේ πr වර්ග වතාවක් h වතාවක් ρ වතාවක් g. හරිනේ මේ πr වර්ග වතාවක් h හරි. මේකෙන් ඔබට ආයෙත් වෙනවා π කැපිලා යනවා එක ආරයක් කැපෙනවා නේද? අන්න ආවා දෙකක් t cos θ බෙදීම සිම්පල් r සමානයි h ρ g. මේක සාධාරණයි. ඇයි? ස්පර්ශ කෝණය ඕනෑම අගයකට වර මේක සාධාරණයි. ස්පර්ශ කෝණය බිඳුවයි කිව්වොත් cos බිඳුව 1යි අර කලින් සූත්‍රය එනවා. ස්පර්ශ කෝණය ඕන නම් 90ට වැඩි ඍණාගයක්. ඒ කියන්නේ කඳ පහත් වෙනවා මේ ඍණාගයක් h වලට. කියන්නේ ස්පර්ශ කෝණය අපි කියමුකෝ 100 120 160 150 කියමුකෝ. 150 ඍණ cos 30යි. ඍණ cos 30 කියන්නේ කඳ පහත් වෙලා පාපනයක් වෙලා. ස්පර්ශ කෝණය ලොකු වෙනකොට මේ සූත්‍රයෙන් පුළුවන් ගන්න කඳ පහපනයක් වෙලා ඔය පහළට ගිහිල්ලා. එහෙම පුළුවන් ගන්න නැත්තම් මම තව ක්‍රමයක් පස්සේ කියා දෙන්නම්. මේක ඇවිල්ලා අන්න සාධාරණ සම්බන්ධතාවය. මොකද හේතුව? මේක ස්පර්ශ කෝණය සාධාරණව ප්‍රකාශ කරලා තියෙනවා. හොඳට මා තියාගන්න මේකේ තව සම්බන්ධයක් පුළුවන් ගන්න. මොකද්ද? මේ සිම්පල් R කියලා කියන්නේ මේ කියන නලයේ අරයට. නලයේ අරයට. හරිද? ඔබට තේරෙන්න ඕන මෙයා θ නම් බලන්න මෙයා අනුරණ θ මෙයා θ වෙනවා. මාවකයේ අරය මේ තාච්චිය වගේ මාවකයේ අරය ලොකුයි කැපිටල් R නම්
බලන්න මේ R නම් මෙයා θ නම් මේ බලන්නකෝ නලයේ හරේ සිම්පල් R නම් අපිට තේරෙනවා cos θ ප්‍රකාශ කළ හැක කොහොමද දන්නවද නලයේ හරේ බෙදීම මාවකයේ හරේසේ මෙන්න ප්‍රකාශයක් පරිසෙන් තේරුම් ගන්න මේ cos θ cos හරේ කොහොමද එකට වඩා අඩුයිනේ ඒ නිසා උඩ සිම්පල් යට කැපිටල් මෙයා ලොකුයි මෙයා පොඩි හරිනේ cos θ සමානයි සිම්පල් R යට කැපිටල් R ඒ නිසා මට පුළුවන් මේකෙන් මෙන්න මෙහෙම දෙයක් තව කරන්න cos θ බෙදා ගන්න සිම්පල් R ගෙන් ලැබෙනවා එකයට මාවකයේ ප්‍රකාශනය මෙන්න මේ පදේ මම මෙතනට කොටපුවාම මට ලැබෙනවා දෙකක් Tයට මාවකයේ හරේ සමානයි h rho g කියලා මේකත් මහා පට්ට සම්බන්ධතාවයක් දෙකක් Tයට මාවකයේ හරේ දෙකක් Tයට මාවකයේ හරේ සමානයි h rho g මේ සුපිරි සම්බන්ධතාවයක් මේකත් සුපිරි මොකද මාවකයේ මගින් පුළුවන් කෙලින්ම තියෙන කරගන්න මාවකයේ හරෙන් පුළුවන් හොයාගන්න අපට කඳේ උසක් හෝ පීඩනාන්තරයක් මේ අනිත් සම්බන්ධතාවය. ඒතර මේවා එහෙම හරි වැදගත් මේ ඔක්කොම මලගේ මතකයේ තියෙන්න ඕන. හරි මේක මේ cos θ සමාන සිම්පල් r කැපිටල් R නේ. දැක්කනේ ඔබවහම මේ වැඩයක් එනවා. මම දැන් පෙන්නන්නේ පොඩි මැජික් එකක් අහගන්න ඕනේ. පොඩි දෙයක් මම පෙන්නනවා මේකේ ඔහොමම. රයිට්? මම මේක මකනවා. අපි දන්න තියරියක් තියෙන ලෝකේ. මේක ලෝක තියරියක්. මොකක්ද දන්නවද? කොහේ හරි කමක් නැහැ. ඇදිච්ච හැමක්. මේක තහඩුවක් වෙන්න බෑ. තහඩු එබුවොත් වක්‍ර වෙනවනේ. ඇදිච්ච හැමක්. ඇදුණු හැමක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඇදිච්ච හැමක් තිබ්බොත් අනිවාර්යෙන්ම මේ හැම වක්‍ර වෙන්න නම් පීඩනාන්තරයක් තියෙන්න ඕන. මොකද්ද? ලෝකේ කොහේ හරි ඇදිච්ච හැමක් තියෙනවා නම් ඒ ඇදිච්ච හැම වක්‍ර වෙන්න හැමේ දෙපැත්තේ පීඩනාන්තරයක් තියෙන්න ඕන. කට උනත් කරොත් මෙහෙක් වෙනවනේ. කරොත් මෙහෙක් වෙනවා. බැලුමක් උනා පිම්බුවොත් අර පීඩනාන්තරය දා පිම්බෙන්නේ. හරි? ඇද වෙන්නේ. වකුටු වෙන්නේ වක්‍ර වෙන්නේ. ඒ නිසා ලෝකේ ඇදිච්ච හැමක් කොහේ හරි කමක් නැහැ. වක්‍ර වෙනවා නම් පීඩනාන්තරයක් තියෙනවාමයි. දැන් ඔබ දාන තියරිය මේ තියෙන්නේ ඇදිච්ච හැමක් වක්‍ර වෙලා. එහෙනම් අනිවාර්යෙන්ම ඇදිච්ච හැමක් සේ උපකල්පනය කරන්නේ. මේකෙත් එහෙනම් දෙපැත්තේ පීඩනාන්තරයක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනෙමයි. තරක් කරන්නකෝ. මෙහෙම වක්‍ර කරොත් ඔබ දන්නවා මේ තමයි වක්‍රතාවයට අනුව ඇතුළු පැත්ත. මේ මොකද්ද පුතා? පිට පැත්ත. ඔබ දන්නවා ඕනම හැමක් වක්‍ර කරපුවාම ඇතුළු පැත්තේ පීඩනේ වැඩි. බැලුමක් උනා පොම්බපුවාම පීඩනේ වැඩි මෙහෙ. ඒක තියරියක්. ඒ නිසා ඕන හැමක් වක්‍ර වුණාම ඇතුළු පැත්තේ පීඩනේ වැඩි පිට පැත්තේ පීඩනේ අඩුයි. එහෙනම් මෙන්න මේකෙත් මෙහෙම හැමක් පේනවා නම් මේ හැම වක්‍රයි නම් වක්‍රතාවයට අනුව මේ ඇතුළු පැත්ත මේ පිට පැත්ත අනිවාර්යෙන්ම එහෙනම් මේ හැමේ ඇතුළු පැත්තට වඩා පිට පැත්තේ පීඩනය අඩු වෙන්න ඕන. මෙහි පීඩනය වැඩි වෙන්න ඕන. ඒක තියරියක් ලෝක තියරියක්. හරි? ඒක මේකට විතරක් නෙමෙයි. ඒ නිසා මොකද මම දැන් කරන්නේ පොඩි ප්ලෑන් එකක් දානවා යම්කිසි දෙයක් කරන්න. මොකද්ද? මෙන්න මේකේ දෙපැත්තේ පීඩනාන්තරය හොයාගන්න උත්සාහ කරනවා. නිකන් බලාගන්න පොඩි දෙයක් කියන්නේ යන්නේ. මේකනේ හැම මේක හැම අනිත් තම කන්නங்க ඔන්න හැම. මේක තමයි හැම. ඕන් හැම. හරිද? හැම. හැමට අණුව වක්‍රතාවට අණුව මේ මොකද්ද? ඇතුළු පැත්ත. මම මේ පැත්තේ ලක්ෂය කියන්නම්. මේ හැමෙන් පිට පැත්ත මම ගන්නම් B කියලා. මට මේ හැම හරහා පැනලා පුරුද්දක් නැහැ. පීඩන සම්බන්ධය ගන්න දන්නේ නැහැ. හැබැයි එකක් දන්නවා. මොකද්ද? ද්‍රවස්ථිතිය පාඩමේ අපි ඇවිද්දා. මේ ලක්ෂයේ පීඩනය PA නම් මෙහෙත් PA වායුගෝල. මෙහෙත් PA වායුගෝල. මෙතන PA නම් මෙතනත් PA. ඇයි එකම තරල එකම මට්ටමේ පීඩන සමානයි. මතකයි නේද? උඩහට ගියොත් අඩු වෙනවා. H rho g. ඒ නිසාම රවුමක් ඇවිද්දොත් එහෙම PA බලන්න PA. එතනට PA සමානයි PA. ඍණ H වතාවක් රෝ වතාවක් G. මෙතනටම ආවා. එහෙනම් සමානයි P B උනා. දැම්මොත් මෙහාට PA ඍණ PB ඔන්නෝක සමානයි H වතාවක් රෝ වතාවක් G වලට. මොකද්ද මේ තියෙන්නේ? ඩෙල්ටා P. මොකද්ද ඒ කියන්නේ? ඇදුණු හැමේ දෙපැත්තේ පවතින පීඩන අන්තර ඩෙල්ටා P. ඔන්නෝක සමානයි මොකේද? H වතාවක් රෝ වතාවක් G වලට. මෙන්න වැදගත් පාඩයක් ආවා. මොකද්ද? මේ තියෙන්නේ ඒකම තමයි. මේ තියෙන්නේ ඒකම තමයි. ඒ නිසා දැන් තර්කයක් දාන්න මොකද්ද? මෙන්න මේ පෘෂ්ඨිකාපදිය. මෙන්න මේ කියන ඇදුණු හැමේ මේ වක්‍ර වෙච්ච වක්‍ර පුෂ්ඨේ දෙපැත්තේ පීඩන අන්තරය ඩෙල්ටා P නම් ඩෙල්ටා P සමානයි දෙකක් Tයට මාවකයේ අරය කියලා. මෙන්න මේක පට්ට වටින සම්බන්ධතාවයක්. ඒ කියන්නේ අත ගාලා පුළුවන් කියන්න. අත ගානවා මේ අත ගාලා බලනවා. වක්‍රයිනේ අත ගෑවා. පුෂ්ඨ එකයිනේ. එක පුෂ්ඨ එකමයි තියෙන්නේ. ඇතුළ මෙහෙනේ පිට මෙහෙනේ. ඇතුළ සහ පිට අතර පවතින පීඩන අන්තරය කෙලිම පුළුවන් දෙකක් Tයට R මගින් ප්‍රකාශ කරන්න. කිසි කතාවක් නැහැ. හැම ආතතිය T නම් වක්‍රතාරයේ R නම් දෙපැත්තේ පවතින පීඩනාන්තරය මෙන්න මේකෙන් ප්‍රකාශ කළ හැක. අනිවාර්යෙන් පුරුදු වෙන්න. බහුවන් රචනා ඔක්කාන්ටම මෙන්න මේක ඕන කරනවා. මං කියා දෙන්නම් මේ ගෙදීම් ටික පට්ටෙටම අල්ල ගන්න. හරි විභාගයට මම මේ කියන ටික වටහා ගන්න. ඔය ගණන් කොච්චර කරත් මම මේ කියන ටික වටහා ගන්නකො.
අලුත් ගානට මම මේ කියන්නේ ඇප්ලයි කරලා බලන්න. පට්ට ලේසි ඈ. මම මේක මකනවා දැන්. මේක මකනවා ඈ. ඊට බෝඩ් එකේ මකනවා. ඕම මැකුව ඈ මකනවා. රයිට්. මම දැන් කියා දෙනවා අත ගාලා පයින් විදිය. අල්ලගන්න ඈ. උඹලට පුළුවන්. කමක් නෑ මම කියලා දෙන්නම්. අත ගාලා පයින් විදිය. හරිද? බහුවර රචනා ඔක්කොන්ටම හරි. මේ බලන්න. මේ වගේ හීනි බටයක් තියෙනවා. තවත් හීනි බටයක් තියෙනවා මේ හීනි බටයක්. හරිද? උඩ වහලා තියෙන සංවෘතයි. නිකන් බලමු. මේ නලේ අරය R1 කියනවා. මේ නලේ අරය මම දෙනවා විනාගයක් R2 කියලා. හරිද? එකම තරලයක් දැම්මහම මෙන්න මෙහෙම වෙලා. මෙතන තියෙනවා මාවකේ මේ වගේ ස්පර්ශ කෝණේ බිඳුවයිලු. මෙතන මාවකේ මෙන්න මෙහෙම වෙලා. හරිද? ඒත් ස්පර්ශ කෝණේ බිඳුවයිලු. මාවකේ ඔහම තියෙන්නේ. මේ සහ මෙයා අතර පවතින මට්ටම් උසේ වෙනස hලු. මේ තරලේ ඝනත්වයේ රෝලු. මේ පැත්ත විවෘතයිලු වායුගෝලයට. මේ පැත්ත සංවෘතයිලු. ඇතුළේ පැත්තේ පීඩනයේ pxලු. භාග ගානුත් මන්දකම තියෙනවා. හරිද? සරල වැඩක්. අපෙන් අහනවා මෙන්න මේ ලක්ෂයේ පීඩනය ප්‍රකාශ කරන්න කියනවා. අපි දන්නවනේ ද්‍රව දීලා වහංගල වහලා කොහේ හරි පීඩනයක් අහනවා නම් ද්‍රව ස්ථිතියනේ. ද්‍රව ස්ථිතිය පීඩන සම්බන්ධව තියෙන්නේ. ඇවිදිනවනේ. කොහෙන්ද ඇවිදින්නේ? මෙහෙන් පටන් අරන් මෙතන ඇවිදිමු. හැබැයි ගාන පෘෂ්ඨිකාත්ති ගානට බරයි. මේ වක්‍රතාරය දීලා ස්පර්ශන බිඳුවක් කියලා. එහෙනම් මොකද කරන්නේ? මේ ලක්ෂයේ පීඩනයේ p නෝට් නම්. හොඳට අල්ල ගන්න වැඩි ඈ. p නෝට් නම්. මෙහෙම ගියා සමපීඩන වායුගෝල. අන්න පෘෂ්ඨය හැමුණ අත ගන්න මේ. අත ගාලා පයින් අත ගන්නවා. එක පෘෂ්ඨයයි එකමයි. කොහටද පයින්නේ? එළියට. එහෙනම් පීඩනය අඩු වෙන කොච්චරද? ඍණ 2ක් t යට මාවක යරය R1. මෙන්න මෙතනට ආව දැන්. ඒ ලක්ෂයේ මේ ලක්ෂයේ පීඩන සමානයි. එහෙනම් මෙතනට ආවා. උඩට ගියොත් ද්‍රවස්තිය ඍණ h ρg. ඍණ h ρg. මෙතනටම ආවා. අත ගෑව මේ තියෙන්නේ මම මේ ඔය පෘෂ්ඨය කොහොමද තියෙන්නේ ඔහොම. කොහටද ඇතුළට පයින්නේ? ධන මේ 2ක් t යට මාවක යරය R2. අන්න හම්බුණා මොකද්ද කෙලින්ම px. ඔක සමානයි px වලට ආන්න. එහෙනම් නිකම්ම මේ වායුගෝල පීඩනය අත ගෑවා මේ අත ගන්න මේ අත ගෑවා පැන්න එළියට අඩු වුණා පීඩනය 2ක් t යට මාවක යරයක් මෙතෙන්ට ආවා උඩට ගියා රිනේට් රෝජි අත ගෑවා ඇතුළට පැන්න 2ක් t යට මාවක යරේ හම්බුණා px. සරල වැඩක් නේ. ඔන්න ඔය වගේ. එහෙනම් ගණන් 60ට අමාර දුන්නත් අත ගාලා පයින්ද ඇතුළට නම් පීඩනය වැඩි වෙනවා පිටට පීඩනය අඩු වෙනවා. පැහැදිලිද කියන එක? මෙන්න මේක වැදගත්. ඔළුවේ තියාගන්න ඕම මම ඔකත් මතක් කිරීම කරා. පැහැදිලිද කියන එක මතක් කරා. ඊළඟ කාරණාව. අපිට මේ ගානේ තව කියනවා පොඩි කෑල්ලක් තව කරන මේ මෙහෙම. හරිද? විභාගයට අහනවා. මේ වගේ තියෙනවා ජල ගෝලයක්. ජල බෝලයක්. මේ ජල බෝලයක් මේක. හරිද? මේ බෝලේ අරේ දෙනවා කැපිටල් R කියලා. ජල බිඳුවක් ඇතුලේ ද්‍රවය හුලන්නේ නැහැ. ද්‍රව බිඳුව කියන්නේ ඒවට තමයි. බුබුලක් කිව්වොත් අපිට හිස්. මේක බුබුලක් නෙමෙයි ජල බිඳුවක් ඈ. බිඳුවක්. ද්‍රව ඝන ගෝලයක්. ද්‍රවයේ පිරලා තියෙන. හරිද? මේක පුෂ්ටිකාත්‍ය තීලු. අපර නිකන් කියනවා එළිය සහ ඇතුලේ පවතින පීඩන අන්තරයට අන්න යාන්ත්‍රික දැනුම පාවිච්චි කරලා ඉවරලා සම්බන්ධයක් ගොඩනගන්න කියලා. ඕන නම් මෙහෙම පුළුවන් කරන්න. කොහොමද? ඇතුලේ පැත්තේ පීඩනය මම ගන්නම් PA කියලා. පිටපැත්ත මම ගන්නම් PB කියලා. සරල වැඩක් අහගන්න. මම මොකද කරන්නේ? මේ ගෝලයේ පුතා හරි මැද්දෙන් මනෝමෙන් කපනවා. කපද්දි මට ලැබෙනවා මෙන්න මෙහෙම ගෝල භාගයක්. පොල් භාගය වගේ. පොල් බෑව වගේ. කැපෙද්දි මුඩින් හැම කැපෙනවනේ. හැම කැපෙනවා කියලා කියන්නේ අන්න මේ හැම මත අනික් ගෝලයේ මගින් මේ පැත්තට මෙහෙම මොනවාද? පෘෂ්ඨිකාත් බල ක්‍රියා කරනවා. හරිද? ඊළඟට ඇතුළේ පැත්තේ පීඩනයේ PA නේ. අන්නේ PA මගින් මේ පෘෂ්ඨයේ මත මේ පැත්තට තල්ලුවක් දෙනවා FA කියලා. FA සමානයි මොකද්ද? PA වතාවක් වර්ගඵලය πr වර්ග මේ කැල් වර්ගඵලය. පුතා උගන්වනව නෙමෙයි වේගය මතක් කිරීමේ කරන්න බහින්න බෑ. ඔන්න තල්ලු කරනවා. හරිද? තල්ලු වෙනවා මොකද්ද? පීඩනයේ වතාවක් ඇතුළේ පීඩනයේ PA නේ. PA වතාවක් අත ගන්න වර්ගඵලය πr වර්ග. එහෙනම් මෙහාට හරි. එළිය පැත්තේ පීඩනයේ PB. පෘෂ්ඨයට ලම්බව තමයි ඔක්කොම පීඩන ක්‍රියා කරන්නේ. හැබැයි කිසියම් පැත්තකට බලයක් අහනවා නම් ඒ පැත්තට අන්න පීඩනයේ වතාවක් ඒ පැත්තට පේන ප්‍රක්ෂේපණ වර්ගඵලය. ප්‍රක්ෂේපණ කියන්නේ අපෝ රවුමක්. ඒ නිසා πr වර්ග තමයි. පැහැදිලිද කියන එක? මේ වටෙන් ක්‍රියා කරන මෙහාට අදිනවා පෘෂ්ඨිකාති බලයක් FT. FT කියන්නේ මොකද්ද? ඒක දිගක් මත T නම් වටේ දිග 2πr නිසා වැඩි කරා 2πr ගෙන්. පැහැදිලිද? නිව්ටන් කියනවා මේ ගෝල භාගයේ සමතුලිතයි කියලා. සමතුලිතයි නම් බල සම්ප්‍රයුක්ත බිඳුවයි. ඒ කියන්නේ මේ FA සම වෙන්න ඕන FT දන මේකට. මේ දින FB කියමුකෝ ඔන්න. මේක PB නේ. PB වතාවක් ඈ. ඒ නිසා මෙහාට ලියුවොත් එහෙම PB වතාවක් πr වර්ගය. හරිද? ධන FT කියන්නේ 2යි πr වතාවක් T. ඔන්න ඔක සමානයි. එහා පැත්තේ මොකේද? PA වතාවක් πr වර්ගයට.
මේ පද එහාට දාලා බලන්නකෝ 2යි පයි RT සමානයි PA ඍණ PB අන්න පීඩනාන්තරේ වතාවක් පයි R වර්ග පයිට පයි කැපෙනවා එක R එකක් කැපිලා යනවා මොකද ආය බලන්නකෝ 2ක් T යට මාවක යට සමානයි ආයෙත් මොකද්ද ඩෙල්ටා P යාම් ප්‍රකාශය අර කලින් ගත්තේ ඇයි අතගාද යහුවෙන්නේ පෘෂ්ඨ 1යි ඇතුළේ පැත්තේ හුලන්නේ නැහැනේ බුබුලක් නෙමෙයි ඒ නිසා අත ගෑවා පෘෂ්ඨ 1යි ඇතුළට පැන්නොත් පීඩනේ වැඩි වෙනවා 2ක් T යට වක්‍රතාරේ R වක්‍රතාරේ හරිනේ පැන්නොත් එළියට අඩු වෙනවා ඒත් 2ක් T යට R ඒ නිසා මෙව හැම සරල දේවල් ඔළුවේ තියාගෙන විභාගයට රචනා ගානේ මේ රචනා ගානට පොඩි තියරි පැහැදිලි කිරීමක් අවශ්‍ය කරන්න කිව්වොත් එහෙම ඕන වෙයි මම නිකන් දැම්මේ හරි නිකන් දැම්මේ මතක් කරගත්තාම ලේසි ඈ හොඳට මතක් කරගන්න හරිද රයිට් හරි බාහිලා පාට් එක කොහොම බලන්නේ මේගිලා පාට් එක මිසකට ඕකේ අපිට තියෙනවා පොදු මාවක තවල් බලන්න මේක බුබුලක් කොහොම බහුවර නේ බුබුලක් නම් ඇතුළ හිස් ඇතුළ හිස් බුබුලේ නම් පිට අර යාර ඇතුළ අර ඒත් ආර අයි තුනී පටලයක් නේ අපිට කියනවා පිට පීඩනේ PA නම් ඇතුළ පීඩනේ PB නම් ඇතුළ පීඩනේ සහ පිට පීඩන සම්බන්ධතාව ගොඩනගන්න කියනවා හරි සරලයිනේ එළිය පීඩනේ PA පුතා ඔන්න PA ඇතුළට පයිද්‍ය අහු වෙනවා පෘෂ්ඨයක් අත ගන්නවා එක පෘෂ්ඨයක් හරිනේ පයින්නවා පටලේ මැද්දට එහෙනම් ධන වෙනවා මේ ධන 2ක් T යට මාවක ඇරේ අය පයින්නොන මෙහාට අත ගන්න තව පෘෂ්ඨයක් වක්‍රතාවයක් තියෙනවනේ ආයෙ ඇතුළට පයින්න ඕන ආයෙත් වැඩි වෙනවා මොකද්ද 2ක් T යට R එකක් හම්බුණා මොකද්ද කෙලින්ම PB එකක් සබාන උත්තරේ එහෙනම් අපට ලැබෙනවා 4ක් T යට R සමානයි මොකද්ද PB ඍණ PA නොත් ඩෙල්ටා P එහෙනම් තර්කය මොකක්ද එනවා සබම් බුබුලක් වගේ අන්න පටලයක් තියෙන අවස්ථාවක නම් බුබුලක් නම් ඇතුළට පයින්නකොට 4ක් T යට R වලින් පීඩනේ වැඩි වෙනවා පැන්නොත් එළියට 2ක් T යට R සෝරි 4ක් T R අඩු වෙනවා ඒ නිසා බුබුලක් කිව්වොත් 4ක් T යට R බිඳුවක් කිව්වොත් එහෙම 2ක් T යට R පැහැදිලිද කියන එක මතක තියාගන්න ඕනේ ඈ මතක් කිරීමක් කරන්නේ ඈ රයිට් ඕන් කිව්වා රයිට් ඊළඟ මේකේ වැදගත් දේ තමයි මෙන්න මේ දේ හරිද අපි හිතමු අපි මේ වායුගෝලය තුල හදන සබම් බුබුලු දෙකක් සබම් බුබුලක් හැදුවා බුබුලක් මේක බුබුලක් ඇතුලේ හරි අරේ සිම්පල් ලේ තව බෝලයක් හදනවා මොකද්ද අරේ කැපිටල් සිම්පල් B කියලා ඔබට තේරෙනවා අරේ පොඩි නම් පීඩනේ වැඩි එහෙම නේද මේ ඩෙල්ටා P යට 4ක් ඩෙල්ටා P සමාන 4ක් T R නේ අන්න අරේ පොඩි වෙන්න ඩෙල්ටා P වැඩි වෙනවා ඒ කියන්නේ උදාහරණයක් කියනවනම් අපි අත්දැකීමක් ගන්න ඕන නම් බැලුමක් පුම්බනකොට කටේ තියන් මේක බැලුමක් මේක කටම අදින්න තේරෙන්නේ නැහැ කොහොම හරි බැලුම මේක නම් පුම්බනකොට මුලින්ම පුම්බන්න අමාරුයි හැබැයි පිම්බුණයින් පස්සේ ලේසි ඇයි බැලුම මුලින්ම අන්න අරය අඩුයි ඒ නිසා පීඩනන්තර වැඩි හරි අමාරුයි පිම්බුණයින් පස්සේ පට්ට ලේසි නයි බැලුම් ගත්තාම මතක පුම්බන්න බෑ වෑඩියුබ් වගේ පුම්බන්න බෑනේ හැබැයි පුම්බපුවාම කෙලවරේ බෝලයක් එනවා එතනින් පස්සේ පුළුවන් ලේසි පුම්බ ගන්න මුලින්ම තමයි අමාරු පිම්බුණෙන් පස්සේ පුම්බන්න ලේසි අදහස ඇයි මේකේ මොකද්ද හේතුව අරය අඩු වෙනකොට ඩෙල්ටා P පීඩනන්තරය වැඩි වෙනවා නිසා මේකේ පීඩනේ වැඩි මේකේ පීඩනේ අඩුයි ඇත්තටම මේකට පොඩි බුබුලක් බටයක් දාලා සම්බන්ධ කරොත් එහෙම මේ හුලන් ටික මෙහෙට ගමන් කරලා එහා පැත්තේ පොඩි බුබුල නැති වෙලා ගිහිල්ලා ලොකු එක තවත් ටිකක් ලොකු වෙනවා අවසානට ඔබට ලැබෙනවා මෙන්න මෙහෙම එකක් මෙයා ලොකු බුබුලක් හම්බ වෙනවා මෙතන අඩුපාඩු කෑල්ල තියෙන්නේ ඒ කෑල්ල මෙතන හැදෙනවා මොකද හේතුව තමයි මෙතන වක්‍රතා අරයයි මේ වක්‍රතා අරයයි සමාන වෙන්න ඕන මොකද හේතුව තමයි පිටපැත්තෙන් මෙහාට පැන්නත් පීඩනය වැඩි වෙන්නේ 4ක් T යට R එකක් මෙහෙන් මෙහාට පැන්නත් පීඩනය වැඩි වෙන්නේ 4ක් T යට R එකක් තේරුණාද පිටපැත්තේ P නෝඩ් නිසා P නෝඩ් 4ක් T යට R P නෝඩ් 4ක් T යට R කොහෙත් පීඩන සමාන ඒ නිසා මේ පොඩි කෑල්ලේ මාවකේ අරය බුබුලේ අලුත් බුබුලේ මාවකේ අරය හා සම වෙනකම්ම හුලං එහාට ගමන් කරනවා පොඩක් මතක තියාගන්න බහුවර්ණයක් සියහන්න පුළුවන් ඊළඟ කාරණා තමයි පොදු මාවකයක වක්‍රතාරයේ සොයන ආකාරය පොදු මාවකයක වක්‍රතාරයේ සොයන ආකාරය උදේට අහගන්න ඕනේ පොඩි දෙයක් කියන්නේ යන්නේ පස්සේ මම ගණන් හදලා කියලා දෙන්නම් බලන්න මේ මෙහෙම බුබුලක් තියෙනවා බුබුලක් හරි බුබුලේ අරේ සිම්පල් ලේ බුබුලේ අරේ මොකක්ද සිම්පල් A කියනවා තවත් බුබුලක් තියෙනවා බලන්නකෝ අරේ සිම්පල් B හරි මොකද වෙන්නේ මේ දෙන්න පාවෙලා ඇවිලි වරලා මෙහෙම හේතු වෙනවා අන්න හේතු වුණා දෙක හේතු වෙනවා හරිද හේතු වුණා මොකද වෙන්නේ අවුට්ලයින් නැන්ද මේ තමයි හැදෙන පොදු මාවකය හරිද හිමින් බලලා කියන්න මෙන්න මේ පොදු මාවකය ගත්තොත් ඔබට තේරෙනවා පටලයක්නේ
මේ පැත්තේ පොඩි බුබුලක් මේ ලොකු බුබුලක් නිසා මේ පැත්තේ තමයි පීඩනය වැඩි. ඒ නිසා පොදු මාවකයේ පොඩ්ඩක් මෙන්න මෙහෙම වක්‍ර වෙන්න ඕන. අපෙන් අහන්නේ ගානේ මේ පැනලා නැහැ බය වෙන්න බෑ පොඩි කෑල්ලක්. මේ කෑල්ලේ මේ කෑල්ලේ මෙන්න මේකේ වක්‍රතාවය තමයි ඉල්ලන්නේ. හරි සරල වැඩක්. මොකද දැන් කරන්නේ? අත ගාලා පයින්න යන්නේ. මෙච්චරයි ක්‍රමය. මේක හරි සිම්පල් A මේක හරි සිම්පල් B ඉල්ලන්නේ මේ වක්‍රතාවය. මෙහෙමයි. අවශ්‍ය පටල හරහා අවශ්‍ය පෘෂ්ඨ හරහා අත ගාලා රවුමක් පයිද මේ. මෙන්න මේ රවුමක් ඇවිදින්න. රවුමක් ඇවිදින්න. මෙතන පීඩනේ P නෝට් කියමු නිකන්. ඕන එකක් P නෝට්. ඕම බලා ගන්න ඈ. P නෝට්. පයින්න යන්නේ. ඇතුළට අත ගන්නවා. වක්‍රය ඇතුළට පයින්නේ. පටලයක් බුබුලක්නේ. ධන හතරක් තීයට මාවකේ අරේ සිම්පල් A වුණා. ඔහොම ගියා. අන්න හම්බුණා පටලයක්. අපි දාගත්තේ මෙහාට වක්‍රයි කියලානේ. ඒ දාගත්ත තාලෙට මම පයින්නේ පිටට. ඔබ අනිත් පැත්තට දැම්මත් ඇතුළට. මම දාගත්තේ මෙහාට. වක්‍රතාව දෛශිකයක්. නිසා මෙහෙම තියෙනවා අත ගෑවා පිටට පැන නිසා ඍණ වුණා. හතරක් තීයට ඒ මාවකේ අරය. හරිද? ආයෙ ගියා. අන්න ආයෙ පයින්නවා පිටට අත ගෑවා පටලයක් නේද? එහෙනම් ඍණ හතරක් තීයට සිම්පල් B සමානයි හම්බුණා P නෝට්. P නෝට් කැපෙනවා. මෙයා උක්ත කරොත් ඔබට තේරෙනවා හතරක් තීයට සිම්පල් ඍණ හතරක් තීයට සිම්පල් B සමානයි හතරක් ඉතාර කියලා. හතරක් දෙකෙන් කපලා දාපුවම අපට තේරෙනවා එකයට සිම්පල් A ඍණ එකයට සිම්පල් B සමානයි කියන්නේ මාවකේ අරය කියලා නේ. ඕකේ දැන් පුළුවන් ඕන්නම් පොදු හරයක් අරගෙන B ඍණේ දාලි වරලා එකයට R හොයලි වරලා R ප්‍රකාශ කරන්න AB ගුණිතය B ඍණයකින් බෙදීම ලැබුණ හරි ඔන්නෝම මම නිකන් මතක් කිරීමක් කරන්නේ ගණන් හදනව නෙමෙයි විභාග කලින් මේවා දාගන්න මේ රවුමක් ඇවිදින්න මේවා පන්තිවල ඕන තරම් කියලා දිලා රවුමක් මේ රවුමක් ගන්න ඕන සම්බන්ධයක් පුෂ්ටිකාර්තියේ ඔබට අවශ්‍ය කරන මොන සම්බන්ධතාවයේද අවශ්‍ය මාවකයන් කැපෙන්න අවශ්‍ය ද්‍රව කඳන් කැපෙන්න රවුමක් ඇවිද්දාම ඉල්ලන ඕනෑම සම්බන්ධතාවයක් ලබා දෙනවා. මෙන්න මේක හරි වැදගත් විභාග වලට බහුවර්ණ වලට මේ පාරත් අහන්න පුළුවන්. පැහැදිලිද කියන එක ඔම්ම මකනවා ඈ මැකුවා. ඕන්න මකනවා. මම නිකන් මෙතන පොඩි දෙයක් ඔහොම බහුවර්ණයක් පෙන්නන්නම්. අපිට සමහරට අහන්න පුළුවන් මෙන්න මේ බුබුලු දෙකේ මේ රේඛාව දිගේ පෝසිට අපි තුමු නිකන් මේ x අක්ෂයේ දිගේ ගමන් කරනකොට වෙනස් වන ආකාරයේ පීඩනය ප්‍රස්ථාරගත කරන්න කියනවා. මේ බලන්න. මේ තියෙන පීඩන අක්ෂය කියනවා. බලන්න. මේ තැන් වල වෙනස් වෙනවනේ පීඩනය. බලන්න වෙච්චදී y ගෝල P නෝට් ක්ෂණිකව වැඩි වෙනවා. ක්ෂණිකව වැඩි වුණා. වක්‍රතාවයක් එනවනේ මෙහෙම. මේ ධනාගයක් ආවොත් ඔය සුළු කිරීම කරද්දි මේකේ ධනාගයක් ආව නම් ඒ දාගත පැත්ත හරි. මේ එළියට පයින් නිසා චුට්ටක් අඩු වෙනවා. ආයෙ ඔහම ගියා. හරිද? ආයෙත් චුට්ටක් අඩු වෙනවා. ආයෙත් වායු ගෝලයේ තියෙන ඔන්න තමයි එන්නේ. ඒ කියන්නේ නැවත මේක වායු ගෝල නම් මෙහෙත් වායු ගෝල නම් මේ ලෙවල් එකටම මෙයා එන්න ඕනේ. නැත්තම් වැරදි ප්‍රස්ථාරය නිකන් කිව්වේ. ඒ වගේ ප්‍රස්ථාරයමක් තියෙනවා පුරුදු කරා ගන්න වෙයි ඈ. ඕක මම මතක් කිරීමක් කරා. රයිට්. ඕක මකනවා. මේ ටික හරි. ඔය තමයි වක්‍රතාර පොදුමාවකල අර අනම්මනම් හොයන විදි ටික ඕන් නිකන් මතක් කිරීමක් කරන් ගියා. ඊළඟට මේකේ තව එනවා මෙන්න මෙහෙම පොඩි කාරණා කිහිපයක්. හොඳින් අහගන්න ඕනේ. මෙහෙම කාරණා කිහිපයක්. හොඳටම තියාගන්න මෙහෙම නලයක් තුල ඒකාකාර රසකද නලයක් තුල ද්‍රව බිඳුවක් ඇතුළ රඳවුවොත් එහෙම ඒ ද්‍රව බිඳුව හැදෙනකොට මෙතන ස්පර්ශ කෝණයක් තිබ්බොත් මෙතන ස්පර්ශ කෝණයේ අංශක තීටා නම් මෙහෙත් තීටාම. ඒ කියන්නේ නලයක් අස්සේ කොහෙවත් වෙනත් මෙතන ස්පර්ශ කෝණය වෙනස් වගයක් මෙහි වෙනස් වගයක් එහෙම තියෙන්න බෑ. හැම තැනම එකම ස්පර්ශ කෝණය වෙන්නම ඕන. පැහැදිලිද කියන එක? නලය මෙහෙම තිබ්බත් ඔහොම දැන් ද්‍රව බිඳුවක් නිකන් තියාගත්ත ගමු තිබ්බත් මෙතන තීටා මෙහෙත් තීටා වෙන්න ඕනේ. ඒ කියන්නේ නලයේ මැද නම් ස්පර්ශ කෝණය අරද්දක් වෙන්න ඕන නැස් වෙන්න බෑ. ඒක තියරියක්. හරිද? හැබැයි මේ නලයට අපි එක පැත්තෙන් පිම්බොත් කඳ පොඩ ගිහිල්ලා මෙයා කොහොමත් මැදලා තියෙන්නේ. ඒක තීටා වෙන්න ඕන. හැබැයි මෙතෙන්ට ආපු කෙනාට දැන් පුළුවන් ඉන්න බැරි නම් යන්නද? මෙහෙම පුළුවන් වෙනස් වෙන්න. ෆ්ලැට් වෙන්න පුළුවන්. තව බැරි නම් පුළුවන් අනිත් පැත්ත හැරෙන්න. මෙන්න මෙයාට කොනේ කෙනාට පුළුවන් වෙනස් වෙන්න. මේ පිමින්න අන්න මෙතන වෙනස් වෙන්න පුළුවන්. අවසානට ඕනනම් මෙයාට පුළුවන් මේ පැත්තට බිඳුවක් වටෙන්න වගේනේ. අඩුමරය හදාගන්න නලයට සමාන වෙච්ච අවස්ථාවක් සේ. ඒතර මෙහෙම තමයි සීන් එක. මොකද්ද මේ කියන්නේ? කෙටියෙන් නලයේ මැද ස්පර්ශ කෝණ කොහෙත් අරද්දක් වෙන්න ඕන. නලයේ කෙළවරේදී ප්‍රශ්නයක් නැහැ. ස්පර්ශ කෝණේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අභිමත පරිදි ගැලපෙන පරිදි පුළුවන් මාවකට ටියුන් වෙන්න. බැරනම් පුළුවන් බිඳුවක් ගලවා යන්න. පැහැදිලි කියන එක. කෙළවරේ ප්‍රශ්නයක් නැහැ.
මැද ප්‍රශ්නයක් තියෙනවා ස්පර්ශ කුණට දැක්වීම අනිවාර්ය වේ. පැහැදිලිද කියන එක රයිට්. මම මේක මකනවා. මම පොඩි කාරණාවක් මේ කියන්න යන්නේ. බලන්න අපිට සමහර වෙලාවට කියනවා ඒකාකාර සිහින් කේශ නලයක් තුල මේ සිරස් නලයක් තුල මැද හරියේ ජල කඳක් පවත්වන්න බැරි බව පෙන්වන්න කියනවා. පුළුවන් නේ. කොහොමද හරස් කරේ ඒකාකාරයි. ස්පර්ශ කුණ බිඳුවයි කියමු. අරය R මේකේ තරය R මේ කඳේ උස H කියමුකෝ. මැදනේ තියන්න බෑ කියන්නේ බලමු. රවුමක් ඇවිදින්න. මේ ලක්ෂයේ පීඩනයේ පුතා P නෝට් අත ගෑවා වක්‍ර පෘෂ්ඨයක් හම්බුණා. පයින් එළියට ඒ නිසා ඍණ කොච්චරක්ද? එක පෘෂ්ඨයයිනේ. හතරක් ටි නෙමෙයි ඈ. දෙකක් T8 මාවකේ අරය. ද්‍රව කඳක් නිසා පහළට ගියා. ධන H වතාවක් රෝ වතාවක් G. පෘෂ්ඨ හම්බුණ අත ගෑවා. පයින් ඇතුළට නිසා ධන දෙකක් T8 මාවකේ අරය. හරිනේ. හම්බුණා මොකද්ද? P නෝට්. P නෝට් කැපෙනවා. මෙයාට මෙයා කැපෙනවා. H රෝජියාගේ බිඳුවක් වෙනවා. තේරුම මොකද්ද? H සමානයි බිඳුවයි. තේරුම මෙහෙම කඳක් පවත්වා ගන්න බෑ. ඇයි කවුරුත් බල ගන්න නෑනේ. ක්‍රමයෙන් කඳ පහත් වෙනවා. අන්න දැන් පුළුවන්. කොහොමද? මගට ඇවිල්ලා පුළුවන්. මෙයා ස්පර්ශ බිඳුවයි. මෙයාට බැරනම් මෙහෙම පුළුවන්. බැරනම් ෆ්ලැට් වෙන්න පුළුවන්. නැත්තම් මෙහෙම වෙන්න පුළුවන්. ඕනනම් මෙහෙම වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. ආන්න. ඔහොම පුළුවන් වෙනස් වෙන්න ඔය. දැන් පුළුවන්. අපෙන් අහයි සමහර ලාවට මේ නලයක් තුල රඳන උපරිම ද්‍රව කඳේ උස සොයන්න. මොනවත්වත් නෑ. මෙතන ස්පර්ශ කෝණේ බිඳුවයි නම් ඒ කන්දේ මේ විදියට උපරිම නම් බිඳුවක් වැටෙන්න ඔන්න මෙන්නනේ. මෙතන තියෙන්නේ හැලෙන විදියට අවමරය නලයට සමානයි. මෙයා ස්පර්ශ කෝණේ බිඳුවක් නිසා නලයට සමාන වෙනවා ඇති. මෙතන බිඳුවක් වැටෙන්න ඔන්න වෙන නිසා අවමරය වශයෙන් නලය හරි පවත්වා ගන්නවා. දැන් ලොකු දෙයක් නෙමෙයි ඉතින් ඔහොම උස උපරිමනේ උපරිම. රවුමක් ඇවිදිලි කරලා මෙන්න මේ උස හොයාගන්න ඔබට පුළුවන්. P නෝට් අත ගෑවා පැන් එළියට දෙකක් තියට මාව කැරය. ධනේ රෝජි අත ගෑවා පැන් එළියට ඍණ දෙකක් තියට මාව කැරය. සමානයි P නෝට්. උත්තරයක් නිකම් වෙනවා. ඒවා ඔකට පුරුදු කරගන්න. මම මතක් කිරීමක් කරන්නේ මෙන්න මෙහෙම තමයි උපරිම අවස්ථාව පිළිටන්නේ. පැහැදිලිද කියන එක රයිට්. ඔන්න ඕකට මම සෙට් වෙන පුංචි ගාණක් විතරක් මතක් කිරීමක් කරන්නම්. මෙන්න මෙහෙම. මම මේ වේගෙන් කියන ඔයාලා වෙලාව කන්න බැරි නිසා විභාග ළඟයිනේ. පොඩි වෙලාවක් තුළ මේ පාඩම මතක් කිරීමක් කරන්න යන්නේ. ඒකයි මේ ඉක්මනින් කියවන්නේ. හරිද? ඔබ හිතන්න මේ වගේ හිල් බාල්දියක් තියෙනවා. මේකවත්ද? හිල් බාල්දියක්. හොඳට අහගන්න හිල්. වැදගත් වෙන්නේ හිල මේ බාල්දියේ. හිල් බාල්දියක් තියෙනවා. හිල් බාල්දියේ හිලේ අරේ සිම්පල් R. හරිද? ද්‍රවයක් මේකට පුරවනවා. කිසියම් මුසකට පුරවනවා. එතකොට ද්‍රව කඳ පිරෙනකොට මේ මාවකේ පොඩ්ඩක් කොහොම වෙනවා. තව වැඩි කරොත් මෙහෙම වෙනවා. තව වැඩි කරොත් මෙහෙම වෙලා මෙන්න මෙතනින් බිඳුවක් වැටෙන්න ඔන්න මෙන්න. අන්න ඒ වෙලාව තමයි මේ බිඳුවේ අවමරය මේ මාවකේ අවමරය වෙන්නේ මේ අවමරය සිම්පල් R. අවමරය වෙන්නේ මෙන්න මේ වෙලාවේ. එතකොට තමයි H උපරිම. එන අපට මම සාධාරණ ඕනනම් දාන්නම් මෙතන මාවකයක් දාගෙන මෙහෙම කැපිටල් R කියලා. නලයේ සිම්පල් R සිදුර මම මේක මාව කැපිටල් R. රවුමක් ඇවිදිනවා බලන්න. මේ ලක්ෂයේ පීඩනයේ P නෝට්. සමතලයිනේ වෙනසක් නැහැ පීඩනයේ. ඇයි පෘෂ්ඨය ඇදලා වක්‍රලා නැහැ. P නෝට්මයි. ධනේච් රෝජි මෙතෙන්ට ආව. අත ගෑව වක්‍ර පෘෂ්ඨයක්. පයින් එළියට. ඒ නිසා ඍණ එක පෘෂ්ඨයයි. ඒ නිසා දෙකක් T8 මාවක ඇරේ. හම්බුණා මොකද්ද? P නෝට් කැපෙනවා. බලන්න ආපුත්තරේ. H රෝ G සමානයි දෙකක් T8 මාවක ඇරේ. H උපරිම නම් R අවම. R අවම කොච්චරද? හිලේ ඇරේ. ඒ නිසා H උපරිම රෝ G සමානයි දෙකක් T8 සිදුරේ ඇරේ බවට පත් වෙනවා. එතකොට තමයි බිඳුවක් වැටෙන්න ඔන්න මෙන්න අවස්ථාවේ කඳ පවතින්නේ. මේ බොහොම සරල දේවල් හිමින් වටහා ගන්න ඕනේ. හරිද? මම ඒ වගේ කාරණා මතක් කිරීමකට ලක් කරා. මකලා දාන්නම් ඈ. මකලා දානවා. හරි. මැකුවා. ඊළඟ කාරණාව මේකෙම. ඊළඟ කාරණා බලා ගන්න. ඊළඟ කාරණා තමයි මෙන්න මේ කාරණා. වැදගත් පොයින්ට් එක. හොඳ කෑල්ල අල්ල ගන්න. විභාගයට හරි. මේ වගේ තියෙනවා කම්බි රාමුවක්. දැනට. හරිද? මේකේ හදනවා පුතා සබම් පටලයක්. මොකද්ද දන්නේ? සබම් පටලයක්. මේක සබම් පටලයක්. ඇදිච්චහම වගේ සබම් පටලයක්. පවා ගන්න. චූට් නූල් පුඩුවක් අරන් ගැට ගහලා ඉවරලා මේකට දානවා. දැම්ම ගමන් පුඩුව හොක් වෙලා පේනවා. මවා ගන්න. දැන් මොකද වෙන්නේ? පුඩුව මත මේ පැත්තෙන් පුෂ්ටිකාති බල, මෙහෙන් පුෂ්ටිකාති බල. ප්‍රශ්නයක් නෑනේ. තියෙන තාලට තියෙනවා. මොකද දැන් කරන්නේ? මැද බිලිනවා. ටුග්ගා තට්ටුවක් දැම්ම ගමන් මැද කෑල්ල කැඩෙනවා. මැද කෑල්ල ගන්න ගමන් මොකද වෙන්නේ? පුඩුව තඩස් කාලේ ඉවරලා මේක අන්න මෙන්න මෙහෙම වටෙන් ඇදිලා වෘතයක් බවට පත් වෙනවා. එකපාරින් ඔහම වෘතයක් වෙනවා. දැන් මේකේ අරේ මං ගන්නම් කැපිටල් R කියලා. මොකද වෙලා තියෙන්නේ? වටෙන්ම මෙහෙම අන්න සබම් පටලයෙන් මොනවද? පෘෂ්ඨිකාත් බල ක්‍රියා කරනවා. අපෙන් සමහරට අහන්න පුළුවන් මැද කඩපුවාම අතුරුදහන් වෙච්ච පෘෂ්ඨික බෝ ශක්තිය මොනවාක්වත් නැහැ.
කඩන්න කලින් සහ කැඩුවෙන් පස්සේ වෙනස් වුණේ පෘෂ්ඨ වර්ග බලය මෙච්චරයිනේ. කොච්චරද කියනවා නම් මේ පැත්තේ πr වර්ග දෙපැත්තක්නේ 2යි πr වර්ග වතාවක් t තමයි අපිරුදහන් වෙච්ච පෘෂ්ඨික ශක්තිය. ඇයි? පටලයක් දෙපැත්තක් නිසා වර්ගඵල දෙගුණයක් වෙනවා. වතාවක් t. ඒක සරල වැඩක්. හරි. මට ඒක ඕනේ නැහැ. මට කියනවා මේකේ පෘෂ්ඨිකාප්තිය t නම් මේ තන්තුවේ හට ගන්නා ආතති බලය සඳහා ප්‍රකාශනයක් ගොඩනගන්න කියනවා. මෙව්වා හරිම සරල වැඩ. මේ බලන්න මෙච්චරයි කරන් තියෙන්නේ. මෙහෙම රේඛාවක් ගහ ගන්න මනෝමෙන් ගහපුවාම මේ සබම් පටල පටිය අන්න ඒක එක දිගට සම්බන්ධයි. සම්පතිකෝ තියෙනවා. මේ පටිය ගත්තාමත් සම්බන්ධයි. ඔබට තේරෙනවා මෙන්න මේ පටි කෑල්ලයි මේ පටි කෑල්ලයි තමයි මෙන්න මෙතනින් සහ මෙතනින් ගැට ගහලා තියෙන්නේ. දැක්කද? ඒ කියන්නේ මේ සබම් පටල කෑල්ල මගින් මේ සබම් කටල කෑල්ල සම්බන්ධ වෙන්නේ නූල් පොටවල් දෙකක් මගින්. තේරෙනවද? ඒ නිසා මම මනක් කල්පිතව කියන්නම්. මෙතනින් කපලා මනෝමෙන් නූල් අදිනවා මෙහාට F බලයකින්. අදිනවා F බලයකින්. අන්න දැන් අල්ලන් ඉන්නවා මෙහෙම. මේ F මගින් අල්ලන් ඉන්නේ මෙන්න මේ කෑල්ල නොහොත් මේ සබම් පටලෙන් ක්‍රියා කරන බලය. ඔබට මතක ඇති හැඩේ ප්‍රශ්නයක් නැහැ. ප්‍රක්ෂේපණ දිගවතාවක් පෘෂ්ඨිකාපතිය. ප්‍රක්ෂේපණ දිග මතකයි මොකද්ද? අන්න 2r. මේ පැත්තට t. දෙගුණයක් දෙපැත්තක් තියෙනවනේ. ඒ නිසා මේ පටල කෑල්ල මගින් මෙහාට ක්‍රියා කරන බලය මොකද්ද? 2r t වගේ දෙගුණයක් ඒක සම කරනවා 2f වලට. දෙකට දෙක කැපිලා ගියම මතක ඇති f සමානයි 2r t on. දැක්කනේ? ඒ නිසා මේ වගේ වෘත්තාකාර පටලයක් නූල් පුඩුවක් දාලා පටලය කඩපුවාම නූල් පුඩුවේ නූලමට හදගන්න ආතති බලය F නම් මතක තියාගන්න F වගේ සමානයි 2rt කියලා. මේක මතක තියාගන්න ඕන. ලොකු දෙයක් නෙමෙයිනේ. මොකද මේ පටල කෑල්ල මේකේ දිග 2r 2r කපන්න 2r t වගේ දෙගුණයක් පටලයක්නේ 4r සමාන 2f නේ කැපුණාම F සමාන 2r t වඩපත් වෙනවා. දැන් මේක මතක තියාගන්න කොහොමද එහෙනම් නූල් පුඩුවක් නූල් කෑල්ලක් පටලයක් මගින් වක්‍ර වෙනවා නම් කොහේ හරි මේ ආයි රවුමක් වෙන්න ඕනේ නැහැ. කොහොමද බලන්න මේ ඉරටු කෑල්ලක් තියෙනවා. ඉරට්ටක් තියෙනවා. ඉරටු දෙකක් මෙහෙම තියෙනවා. හරිද? නූල් කෑල්ලක් ඔහොම තියෙනවා. අවුලන්නේ නැහැ. මේ පැය සබම් පටලයක් නිර්මාණලා. මේ නූල් කෑල්ලේ ආපති F නම් F ඕන නම් මේකේ අරය හොයාගෙන කෙලින්ම 2rt දාන්න ඒක තමයි තන්තුවේ ආතතිය වෙන්නේ. හරි සරලයි ඈ. නිකන් මම කිව්වේ. ඔහොම තමයි ඔය වගේ තැන්වල ආපතිය ප්‍රකාශ කරන්නේ. ඔන්න ඕක තේරුම් ගන්න මම ලස්සන අමුතු ගානක් දෙන්නම්. ඒ ගානෙන් ඔය කට්ටිය මේක වටහා ගන්න. ඔන්න බලා ගන්න. එකයි ඈ. නිකන් ගානක් දෙන්නම් පුරුදු කරන්න. හරි විභාගයට හයි. මෙහෙම තියෙනවා බාල්කයක්. ඊ타මත්ම සැහැල්ලු තන්තු දෙකක්. තුනි. එල්ල ගන්නවා මෙහෙම දණ්ඩක්. හරිද? හදලා මෙතන පටලයක් සබම්. සබම් පටලය හදපුවහම මොකද වෙලා තියෙන්නේ? මේ නූල් දෙක මෙහෙම වක්‍ර වෙලා. මේ නූල් දෙක මෙහෙම වක්‍ර වෙලා. මෙන්න මේ නූලේ වක්‍රතරය ආර්ලු. ඉතින් මේක තරයනේ. අරය ආර්ලු. මේ දණ්ඩේ ස්කන්ධය සිම්පල් එම්ලු. ස්කන්ධය සිම්පල් එම්ලු. මේ ළඟම ලක්ෂත පරතරය එල්ලු. හරිද? ගානේ කියනවා මේ සබම් පටලේ පෘෂ්ඨික ආපතියට ප්‍රකාශයක් ගොඩනගන්න කියලා. ඉතින් ඔය කට්ටිය මේ කෝණ එහෙම හදාගෙන නටයි සමහරලාවට. මට වෙලාවදී එකපාර මම කියන්නම්. හොඳටම බලන්න මේක රවුම් කරන හොඳම විදිය මොකද්ද කියලා. ඔබට තේරෙයි මෙන්න මෙහෙම රවුම් කරා නම් මේ කෑල්ල මෙහෙම රවුම් කරා නම් ඔබට තේරෙනවා මේක කපන් ගියොත් ටික් ගාලා නූල කැපෙනවා. මලහගෙන කැපුණා. අය හැම කැපෙනවා. නූලක් කැපෙනවනේ. එහෙනම් මේක මත මේ පැත්තට ක්‍රියා කරන F බලයක්. මෙතනත් මොකද්ද F බලයක් ක්‍රියා කරනවා. ඊළඟට මොකද්ද? මෙතන ක්‍රියා කරන පෘෂ්ඨිකාදී බල FT බලයක්. ඒක සමාන මොකේද? කඳේ බර නැත්නම් ලී කෑල්ලේ දණ්ඩේ බරට. පැහැදිලිද? ඒසා ප්‍රකාශය ලිව්වොත් මේ නූලේ හට ගන්නා බල F නම් F වගේ දෙගුණයක්. 2F ධන පෘෂ්ඨිකාදී බලය FT සමානයි මොකේද? mg වලට. මේ බලන්න. දෙවතාවක් F කියන්නේ මොකේද? 2R මේ RT වලට. FT කියන්නේ මොකේද? LT වගේ දෙගුණයකට. ඇයි LT මේ හැමක් නෙමෙයි. මේ කැලේ හැමේ දිග. හැම. හරිනේ හැම. ඒක සමානයි මොකේද? mg වලට. එහෙනම් මේකෙන් t උක්ත කරොත් මට ලැබෙනවා 4R නේද? 4R නේ. ධන 2L සමානයි mg බහුවර්ණයක් සිය පුළුවන්. එහෙනම් t සමානයි මේක බෙදීම මේක දාගන්න. පැහැදිලිද ඔය කියන එක? ඒතර මේ වගේ දේවල් අහන්න පුළුවන් පුෂ්ටිකාපතියේ
සඳහා. හරි නේද? මතක තියාගන්න. හරිනේ. ඊළඟට තමයි මේකත් එක බද්ධ වෙච්ච ප්‍රැක්ටිකල් වගේක් තියෙනවා. කේශික උද්දමන මතකද? අර කදාවක් භාවිතා කරලා නේද? ඈ ජලයේ පුෂ්ටිකා සෙවීම ඊළඟට යූන් හැඩේ මෙහෙම කම්බි රාමුවක් මේ කම්බි රාමුවක් භාවිතා කරලා සබම් පටලයක පුෂ්ටිකා සෙවීම අය මතකද මොනවද? කේශික උද්දමනේ නේ කේශික උද්දමන කේශික නඩයක් භාවිතා කරලා සෙවීම අය තමයි ජෙගා මෙතඩ් එක. ඉතින් ඔය ටික අනිවාර්යෙන් බලා ගන්න ජෙග ක්‍රමය බලා ගන්න ජෙග ක්‍රම හරිය ලේසි. ඒක තේරෙන්නේ නැහැ වගේ නම් වහම මගේ වීඩියෝස් තියෙනවා. ඇන් එක ගිහිල්ලා බලන්න බලපුවාම ඒක තියෙනවා පුෂ්ටිකාති මම දාලා තියෙනවා. ඕනනම් ඉල්ලන් ලින්ක් මම දෙන්නම්. විභාග ළඟයිනේ වැඩේ කරගන්න. හරි රයිට්. ඒතර හොඳට පුරුදු වෙන්න මේ වැඩි කාලයක් ගන්න නැතුව මේ පාඩම් මතක් කරගන්න. විභාගයට යන කලින් හැම සමීකරණයක්ම මතක තියාගන්න. හරි? සුළු කිරීම පරිස්සමෙන් කරන්න. ඉතින් බලමු අපි ඊට පස්සේ වීඩියෝ මම කරන්න තව පාඩම් දෙකක් මම මතක් කරලා දෙන්නම්. කොහොමත් මේ විභාග ASCII මතක් බලා ගන්න මේ කොහොමත් මම YouTube channel එකට මම දානවා. මේ කෙටි පාඩම් මතක් කිරීමට දාලා දානවා. ඔකට අනිවාර්යෙන් බලන්න. ඒක බලන්න ඊළඟ මේක යාළු ඉන්න ඕන නම් ගැටලුවක් නැහැ. උන්ට පොඩක් ෂෙයා පාරක් දාගන්න. මොකද උන්ටත් වැදගත් වෙයි. විභාගය ASCII අර කෙලවිලා ඉන්න කාට මොන හරි කොට දාගන්න මේ මතක් කිරීම ඉතාල වැදගත්. ඒ නිසා ඔය කට්ටිය පරිස්සමෙන් මේක බලලා ඉවරලා මේක හොඳයි නම් තව යාළුවට ෂෙයා කරන්න. මොකද හේතුව තමයි ෂෙයා කරන්න කියන්නේ වෙනකොටත් නෙමෙයි විභාග ළඟ නිසා උන්ට මොන හරි මේකෙන් උදව්වක් වෙන්න පුළුවන්. හරි රයිට්. ස්තුතියි.